හරි. පහත 21 ඉඳලා මේ 2017 පේපර් එකේ 21 ප්‍රශ්නේ. පහත දී ඇති තොරතුරු සීමිත ලංකා පොදු සමාගම හා බැඳේ. ළමයි බලන්නකෝ දීලා තියෙන තොරතුරු ටික. ඔයාට මේ දෙක ඇස්වලට නතු වෙද්දිම ඔයාට තේරෙන මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට අදාළ තොරතුරු ටිකක් තියෙන්නේ. ආරම්භක අවසන් ශේෂයන් ටික තියලා තියෙනවා. එතකොට ඔයා දැන් ඉල්ලන්නේ මොනවාද? වර්ෂයේ ලාභය ඉල්ලනවා, මුළු විස්තීර්ණ ආදායම ඉල්ලනවා. ඔයාට මේ වගේ ගානකදී සාමාන්‍යයෙන් මේ වගේ ආර එකට එද්දී මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය දීලා මේ ආරම්භක අවසන් ශේෂය දීලා තියෙද්දී ඔයා ඒකට තීරු ගහන්න ළමයි. ගොඩක් දුරට ඒකෙන් තමයි ඔයාට ওই ලාභෙම හොයාගන්න වෙන්නේ. ඒකද මම ඔන්න මේක කටුවට ගහන එක ප්‍රකාශිත ප්‍රාග්ධනය අය සම්පූර්ණ ලියන්න ඕනේ. රඳවාගත් ඉපයුම් මට තේරෙන විදිහට මමත් ගහ ගන්නවා. මට තේරුම් ගන්න පුළුවන් විදිහට ප්‍රත්‍යාගන සංචිත. ආරම්භක ශේෂය දැන් තෝරගන්න ඕන. එතකොට ඔයාට දැන් මුලින්ම දීලා තියෙන අවසන් ශේෂ. එතකොට පටල ගන්න එපා. හොඳට බලන්න ගාණක් ගත්තාම ආරම්භක ශේෂය තමයි අග තියෙන්නේ. 4600 ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඊළඟට රඳවාගත් ඉපයුම් 900යි. මම කැමතිවත් ඔයාගේ උත්තර වැරදෙනවද දන්නේ නැහැ නේ මේවා හදාගන්න එක. ඊට පස්සේ අවසන් ශේෂ දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවසානයේට මෙන ශේෂ ටික. ප්‍රකාශිත ප්‍රාග්ධනය 5000යි. රඳවාගත් ඉපයුම් 1500යි. ප්‍රත්‍යාගන සංචිත 1000යි. දාගෙන අපි ගියා. ඊට පස්සේ මෙහෙම කියනවා. 2017 3.31 අවසන් වර්ෂයේ අතුරු ලාභාංශ ලක්ෂ 2ක් ගෙව්වා. හරි. ඔන්න දැන් එතකොට අමංගා අතුරු ලාභාංශ ගෙවනවා කියන්නේ මුදලින් ලාභාංශ ගෙවලා දානවා. එතකොට මුදලින් දෙයක් ගෙවනවා නම් මුදල් ගිණුම බැර අදාළ ගිණුම හර. එතකොට අදාළ ගිණුම වෙන්නේ අතුරු ලාභාංශ ගෙවන සාමාන්‍ය ලාභාංශයක් අපි ගෙවන ළමයි අපි උපයන ලාභයෙන්. අපි උපයන ලාභය සමාගම් වල තියෙන රඳවාගත් ලාභ වලට ගිහිල්ලා. එහෙනම් හර වෙන්නේ රඳවාගත් ලාභ. එහෙනම් රඳවාගත් ලාභ වලින් අඩු වෙනවා කීයක්ද 200ක්. අතුරු ලාභාංශ මේවා ඔයා ලියන්න ඕනේ අතුරු ලාභාංශ කියලා මේක ඔයා කටු වැඩන්නේ මම මේ ලියන්නේ ඔයාගේ පැහැදිලි කිරීම සඳහා ඔයාට පැහැදිලි වෙන්න. ඊට පස්සේ කියනවා මෙහෙම 2017 4.15 ගිණුම් අවුරුද්ද ඉවර වෙලා අර අධ්‍යක්ෂකවරු මූල ප්‍රකාශ අනුමත කරන ඒ කාලය අතරතුර අවසන් ලාභාංශ ප්‍රකාශයට පත් කරන ලදී. මතක තියාගන්න ඔයාට ඔයාගේ ලෙවල් එකේදී සාමාන්‍ය කොටස් හිමියෝ විතරයි ඉන්නේ. එයාලට මෙන්න මේ කරන අතුරු ලාභාංශය ඔයා ගලපන්න මේ අවසන් ලාභාංශය කියන යෝජිත ලාභාංශ ඔයා LKS 10 ප්‍රමිතිය කතා කරද්දී වාර්තා කරන කාලයට පසු සිදුවීම් ඒකෙත් ඔයා ඉගෙන ගන්න ඕනේ අවසන් ලාභාංශ එහෙම නැත්නම් ඔකට කියනවා යෝජිත ලාභාංශ කියලා. ඒවා ගලපන්නේ නැති සිදුවීම්. මේක ගලපන්නේ නැහැ. මෙහෙම එකක් දැක්කොත් ඔයා මොකද කරන්නේ? ඔයාට සමාගම් ගානක මෙහෙම දෙයක් දීලා තිබ්බොත් ඔයාට ලකුණක් ගන්න පුළුවන් අවුලක් නැතුවම ඊළඟ සටහන් අංකය දාලා මෙන්න මේ ප්‍රකාශය ලියන්න 2017 4.15 ලක්ෂ 3ක අවසන් ලාභාංශය ප්‍රකාශයට පත් කරන ලදී කියලා ලියන්නයි ඕනේ. එතකොට ඔයාට සමාගම් ගානකදී ලකුණක් හම්බ වෙනවා. මේකේ ඔයාට ලියන්නේ නැහැ මොකද ඔයාට මේ තියෙන පළවෙනි කොටස මේකේ උත්තරයක් ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙහෙම 2017 3.31 දින දේපල පිරිත් උපකරණ ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණය කරන ලදී. ඔන්න ස්ථාවරවත්කම් ළමයි ප්‍රථම හොඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ස්ථාවරවත්කම ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණය කෙරුවලු. හරි. ඔයාට පේනවද ප්‍රත්‍යාගණනයේදී ලාභද අලාභද ඇවිල්ලා තියෙන කියලා නැහැ. ඔන්න එතන ප්‍රශ්නේ. දැන් ඔයාගේ ඔළුවට මීටර වෙන්න ඕන. ප්‍රථම වතාවට අලාභයක් නම් අපි ගෙනියන්නේ වෙනත් වියදම් වලට ආදායම් ප්‍රකාශය. ප්‍රථම වතාවට ලාභයක් නම් අපි ගෙනියන්නේ වෙනත් ස්ථීර්ණ ආදායම් වලට දාලා ප්‍රත්‍යාගන සංචිත වලටනේ කෙලින්ම මාරු වෙන්නේ. ඒකට ඔයාලට පේනවද ප්‍රත්‍යාගන සංචිත දිහා බැලුවම ආරම්භයේ ප්‍රත්‍යාගන සංචිත බිඳුවයි. කීයක්වත් නැහැ. හැබැයි ඒක අවුරුද්ද අවසන් වෙද්දි ළමයි 1000ක් වෙලා තියෙනවා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? මේ අවුරුද්ද ප්‍රත්‍යාගන සංචිතය 1000ක් දක්වා වැඩි වෙන්න හේතුව ප්‍රත්‍යාගරණයක් වෙලා තියෙනවා ස්ථාවර වත්කම්. එහෙනම් ප්‍රත්‍යාගන සංචිත කියන එක ළමයි මේ ප්‍රථම වර්ෂ ප්‍රත්‍යාගනයේදී ප්‍රත්‍යාගන සංචිතයක් ඇති වෙලා තියෙනවා කීයකද 1000යි. එහෙනම් වර්ෂය තුල ඇති වුණු ප්‍රත්‍යාගන සංචිතය 1000 අපි ඔන්න ඔය විදිහට ලියනවා. මේ ප්‍රත්‍යාගන සංචිතය ඇති වුණාම අපි ඒක හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ලියන්නේ මුළු විස්තීර්ණ ආදායම කියන ශීර්ෂය යටතේ. මුළු විස්තීර්ණ ආදායම. හරි. එහෙම ලිව්වට මුළු විස්තීර්ණ ආදායම කියලා මේ 1000 කියන්නේ මුළු විස්තීර්ණ ආදායම නෙමෙයි ඈ. දැන් පොඩ්ඩක් ආදායම් ප්‍රකාශය පොඩ්ඩක් හිතාගමු. මෙන්න මගේ ආදායම් ප්‍රකාශය
ආදායම් ප්‍රකාශයේ ළමයි විකුණුම් පිරය දල් ලාභය ඊළඟට වෙනත් ආදායම් එකතු වෙලා වියදම් අඩු වෙලා බදු පෙර ලාභ වෙනවා. ඊට පස්සේ ආදායම් බදු වෙනවා අඩු වෙනවා. ඊට පස්සේ එනවා කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේද ලාභය. මම කිව්වා ස්පීඩ් වැඩි නම් අපි කාලච්ඡේදයේ ලාභය කියන ළමයි බදුපසු ලාභයනේ. ඒකට සාමාන්‍ය ආදායම් ප්‍රකාශයක් හදාන්නේදී මුලින්ම එන්නේ බදු පෙර ලාභය. ඒකෙන් අඩු කරනවා ආදායම් බද්ද. එතකොට එනවා බදුපසු ලාභය. අපි බදුපසු ලාභය කියන නම පාවිච්චි කරන්නේ දැන් ඒකට කියන්නේ කාලච්ඡේදයේ ලාභය කියලා. කාලච්ඡේදයේ ලාභය තියෙනවා. ඔයාට ඒක හොයන්නත් කියනවා. මේ කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම එකතු කළාම එන්නේ මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම. ඉතින් දැන් ඔයාට කියන්නේ මේ මුළු විස්තීර්ණ ආදායම හොයන්න කියලානේ ළමයි. එතකොට වෙනත් විස්තීර්ණ ආදායම යටතේ තියෙන කෙනා ඔයා දන්නවා මේ ප්‍රත්‍යාගන සංචිතවලට ආපු 1000 ඒ විදිහටම වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියවෙනවා. එහෙනම් මෙන්න මෙතන ලියවෙනවා. ඔන්න අපි ලිව්වා. එහෙනම් දැන් අපිට කාලච්ඡේදයේ ලාභය හොයාගත්තා නම් මුළු විස්තීර්ණ ආදායම ළමයි හොයන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් අපි ලාභය හොයමු. ඔයාට පේනවද මෙන්න මේවා පොඩ්ඩක් විසඳගෙන අපි යමු. මං හිතනවා එහෙම ගියොත් හොඳයි කියලා. ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා. දැන් මේ බලන්නකො. දැන් හිමිකම් වෙනසින් ප්‍රකාශිතාව මේක හොයන්න වෙන වෙන විකල්ප නැත ළමයි. ප්‍රකාශිත ප්‍රාග්ධනය 4600 හිටපු එක 5000 දක්වා වැඩි වෙලානේ. ඒ කියන්නේ කීයකින් වැඩි වෙලාද? 400කින් වැඩි වෙලා. ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතුව. මේක මේ ගානට අදාළ නැහැ. නමුත් මම මේක පැහැදිලි කරන්නේ තව ඉස්සරහට ගණන් ඔයාට එද්දි මේ වගේ ඔයා මේවා දැනගන්න ඕන. මේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 4600 තිබුණු එක 5000 දක්වා වැඩි වෙන්න 400කින් වැඩි වෙලානේ. ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතු සාධක කීපයක් තියෙනවා. එක කොටස් නිකුතුව. කොටස් නිකුතුවත් වර්ග කීපයයිනේ. ප්‍රසිද්ධ නිකුතුව, හිමිකම් නිකුතුව, ප්‍රසාද නිකුතුව. එතකොට ප්‍රසිද්ධ නිකුතුවයි හිමිකම් නිකුතුවයි කියන්නේ ප්‍රසිද්ධ නිකුතුව කියන ළමයි මහජනතාවට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීම සල්ලි දීලා තමයි යා කොටස් ගන්න. මුදල් හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. ඔක තමයි දිත්ත සටහන. හිමිකම් නිකුතුවේදිත් වෙන්නේ ඉන්න කොටස් හිමියන්ට තමයි කොටස් දෙන්නේ සල්ලි වලට. ඒත් සල්ලි එනවා මුදල් හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. එතකොට ළමයි මම කියපු ගනුදෙනු දෙකෙන්ම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට බලපෑවේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය එකයි තමයි එකට විතරයි බලපෑවේ. ඒ කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට විතරයි අනිත් එක මුදල් වලට හර වුණා. ප්‍රසාද නිකුතුවක් කරාම නොමිලේ ඉන්න කොටස් හිමියන්ට කොටස් දෙනවා සංජිත භාවිතා කරලා. එතකොට ළමයි රඳවාගත් ලාභ හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. එතකොට ඔයාලට තේරෙනවද රඳවාගත් ලාභත් අඩු වෙනවා. දැන් මේ ගානේදී කොහෙවත් තැනක මෙහෙම කොටස් නිකුතුවක් කරා ප්‍රසාද නිකුතුවක් කරා ඒව දීලා නැහැ. එතකොට අපි මේක හිතන්නේ ළමයි එහෙම කියලා නැත්තම් මේක කීයටත් ප්‍රසාද නිකුතුවක් නම් වෙන්නවා කියලා අපි හිතන්නේ නැහැ. මේක කොටස් නිකුතුවක් කියලා හිතන්නේ. හරිද? එහෙනම් මේ 400 කොටස් නිකුතුවකුයි වෙලා තියෙන්නේ. මම ඒක කිව්වේ මේ ගානට දැන් අදාළ නෑ ළමයි. නමුත් මේක ඔයාලට ඉස්සරහට මේ වගේ ගානක් හදද්දී ඕන වෙන අවස්ථා එයි. හරි ඊළඟට එනවා රඳවාගත් ලාභවල වෙනසට. රඳවාගත් 900න් 200ක් අඩු වුණාම 700ක් නිතුරු වෙන්නේ. 700 රඳවාගත් ලාභය අවුරුද්ද අවසන් වෙද්දී 1500. ඒ කියන්නේ කීයකින් වැඩි වෙලාද? 800කින් වැඩි වෙලා. රඳවාගත් ලාභ කීයකින් වැඩි වෙලාද? 800කින් වැඩි වෙලා තියෙනවා. ළමයි ඔය 800 කියන්නේ මොකුත් නෙමේ. අපි වර්ෂයේ ලාභය තමයි රඳවාගත් ලාභ වලට ගෙනල්ලා දාන්නේ. එහෙනම් 800 කියන්නේ ළමයි කාලච්ඡේදයේ ලාභය. දැන් ඒක හොයාගත්තේ කොහෙන්ද? රඳවාගත් ලාභ තීරුව තුලනය කරා. ඒ අතර වෙනස ગેප් එක කාලච්ඡේදයේ ලාභය. හරි එහෙනම් කාලච්ඡේදයේ ලාභය කීයද? 800යි. දැන් ආදායම් ප්‍රකාශයේ කාලච්ඡේදයේ ලාභය තියෙනවා. වෙනත් විස්තීර්ණ ආදායම් 1000 තියෙනවා. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම් 1800යි. උත්තරේ 21ට 4. බලන්න ඕක හරි අය. හරි. පහත තොරතුරු නිෂ්පාදන සමාගමකට අදාළ වේ. අපිට දීලා තියෙනවා මොනවාද? ජංගම අනුපාත, ජංගම වගකීම්, තොගය, විකුණුම්, දල්ලාභ අනුපාත ඔහොම විස්තර ටිකක් දීලා තියෙනවා. හරි බලමු මේක හරියන්නේ කාගේද කියලා. මේවා සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලුවම හදන්න පුළුවන්. ෂණික අනුපාතය ඉල්ලනවා වාරවලින්. දැන් ෂණික අනුපාතය හොයන සූත්‍රය අපි ඉස්සල්ලාම ලියාගමු මේ වගේ වෙලා. ද්‍රවශීල වත්කම්
බෙදීම ජංගම වගකීම්. ද්‍රවශීල වත්කම් කියන්නේ මොකද්ද? ජංගම වත්කම් වලින් තොගයයි ඉදිරියට කළ ගෙවීමයි අඩු කරනවා. ඉදිරියට කළ ගෙවීම් අඩු කරනවා. ජංගම වගකීම් තියනවා කීයද? ලක්ෂ 3ක්. ඒක මම ආදේශ කරගන්නවා ලක්ෂ 3යි. ජංගම වත්කම් මට මේ ගානේ කොහෙවත් තැනක දීලා නෑ ළමයි. හැබැයි අවුරුද්ද ආරම්භක තොගය දීලා තියෙනවා. අග තොගයක් ගැන අවුරුද්ද අග තොගයකුත් දීලා තියෙනවා. ආරම්භක තොගයක් දීලා තියෙනවා. හරි. ඒක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. තොගයත් හරි. එහෙනම් මම දැන් මේ ලියපු සමීකරණය අය නැවත ආදේශ කරන්නම්කෝ. තොගය තියෙනවා කීයක්ද? 1.20ක්. ඉදිරියට කළ ගෙවීම නම් ගානේ ළමයි නෑ. ඉතින් ඒක බිඳුවයි. බෙදීම ජංගම වගකීම් ලක්ෂ 3යි. ජංගම වත්කම් ටික හොයාගන්න ඕන. දැන් ජංගම වත්කම් හොයාගන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලමු. ඔයාට දීලා තියෙනවනේ ළමයි ජංගම අනුපාතය. අන්න ඒකෙන් තමයි ඔයා ජංගම වත්කම් ටික හොයාගන්න වෙන්නේ. ජංගම අනුපාතය හොයන්නේ කොහොමද? ජංගම වත්කම් වලට ජංගම වගකීම්. ඕකනේ අනුපාතය හොයන විදිය. එතකොට ඒක ඇවිල්ලා තියෙනවා කීයද ළමයි? 2ට 1යි. ඒ කියන්නේ එක ජංගම වත්කමට වගකීම් 1යි. දැන් වගකීම් අපි ළඟ තියෙනවානේ ලක්ෂ 3ක් ළමයි. එහෙනම් ඔයාට කියන්න බෑද ජංගම වත්කම් මෙච්චරයි කියලා? ජංගම වගකීම් ලක්ෂ 3යි නම් ජංගම වත්කම් ලක්ෂ 6යි. එහෙනම් උඩට දාගන්න අපි දැන් ජංගම වත්කම් හොයාගත්තා ලක්ෂ 6යි. හරි. දැන් එහෙනම් අපි මේක විසඳමු. කැල්ලක ඕන වෙනවා ලක්ෂ 6 අඩු කිරීම 1.20 බෙදීම 300 1.6යි ළමයි වාර. එහෙම උත්තර දෙකක් තියෙනවා. බලන්න මේක කොහොමද ආවේ කියලා මුලින්ම ඉල්ලන සමීකරණ ලියා ගන්න ළමයි. ක්ෂණික අනුපාතය. ඊට පස්සේ සමීකරණයෙන් තව දිගට ලියා ගන්න පුළුවන් නම් තව ඒක ළමයි දිග අර ගන්න. ඊට පස්සේ ඔයාලට පෙනෙයි දීලා තියෙන ඒවායි නැති ඒවායි. ඊට පස්සේ බලන්න දීලා නැති එක හොයන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද හෝ දීලා නැති එක භාවිතා කරලා මොකක් හරි දෙයක් හොයලා දීලා තියෙනවද? එතකොට ජංගම අනුපාතය දීලා තියෙනවා. ඒකත් දිග අර ගන්න. එතකොට ඔයාලට තේරෙයි ළමයි වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඊළඟට ඉල්ලන්නේ තොග පිරවටුන් අනුපාතයනේ. දැන් ආපහු අපේ ඒ තියරි විදිහටම යනවා. තොග පිරවටුන් අනුපාතය හොයද්දී තොග පිරවටුන් අනුපාතය හොයන සූත්‍රය තමයි විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. එතකොට දැන් ළමයි මේකේ සාමාන්‍ය තොගේ අවුලක් නැහැ. මොකද හේතුව අග තොගයයි මුල තොගයයි දෙකම ගානේ දීලා තියෙනවනේ මේ. අග තොගේ 1.20යි. මුල තොගේ 1.80යි. දෙකම එකතු කරුවාම ලක්ෂ 3යි. දෙකම එකතු කරලා දෙකෙන් බෙදන්න එපා. සාමාන්‍ය තොගය ගන්න. එහෙනම් ලක්ෂ 3 බෙදීම 2 කියන්නේ 1,50,000යි. තේරුම් නැති කෙනෙක්ට ආපහු. සාමාන්‍ය තොගය කියන්නේ මුල තොගය දන අග තොගය බෙදීම 2. එතකොට එන්නේ 1.50යි. ගාන දෙකම දීලා තියෙනවා. විකුණුම් පිරිවැය. හරි. දැන් ළමයි ඒක අපිට හොයාගන්න පුළුවන්නේ. ඔයාට මෙන්න මේ කොටසේ දීලා තියෙනවනේ. ඔයාගේ දකුණු අත පැත්තේ මම මේ කොටු කරන කොටසේ විකුණුම් හා දලලාභ අනුපාතය. විකුණුම් වලින් 125ක් ළමයි දලලාභේ නම් ඉතුරු 175ම විකුණුම් පිරිවැයනේ. ආපහු හිතන්නකෝ. විකුණුම් අපි ලක්ෂ 6ක් වික්කහම ඒකෙන් ලාභයේ 125ක් නම් ඉතුරු ටිකම වියදමනේ ළමයි පිරිවැයනේ. එහෙනම් ඉතුරු ටික කීය 175යි. එහෙනම් ලක්ෂ 6ට 125ක් බැලුවම එන්නේ දලලාභය. බලමු අපි ලක්ෂ 6ට කෙලින්ම 175ක් බැලුවම විකුණුම් පිරිවැය නෑ. නැත්තම් ඔයාට ඒක තේරුම් නැත්තම් 125ක් බලන්නකෝ. 125ක් බැලුවම එනවා දලලාභය. මට නම් ආව දලලාභය 1,50,000යි. එතකොට විකුණුම් හා දලලාභය අතර වෙනස විකුණුම් පිරිවැය. කීයද? 4,50,000යි. 450යි. හරි. වාර කීයක් එනවද? බලන්න. 4,50,000 බෙදීම 1,50,000 කියන්නේ වාර එනවා ළමයි 3ක්. ඒ කියන්නේ උත්තරේ 22ට 4. හරි. ඒක හරි අය බලන්න.
23 2017 3:31කට සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ජංගවත්කම් දෙකට එකයි. ජංගම අනුපාතය. ඒතකොට ලියා ගන්න ළමයි. ජංගම අනුපාතය හොයන්නේ ජංගමවත්කම් වලට ජංගම වගකීම්. මේක කීයක් එනවද? දෙකට එකක් ඇවිල්ලා තියෙනවා ගානේ. කියන්නේ ජංගවත්කම් දෙකක් තිබුණා ජංගවකින් තියෙන එකයි. අනිකුත් සාධක ස්ථාර තිබුණේ මේ අනුපාතය අඩුවීමට බලපාන්නේ පහත කුමන ගනුදෙනුවද? අනුපාතය අඩු වෙනවා කියන ළමයි ජංගවත්කම් දෙකේ එක ජංගවත්කම් 1.9 වෙනවා කියන්නේ ළමයි අඩුවීමක්. අපි මෙහෙම කරමු. මේක අනුපාත වලින් තියාගෙන ගාන විසඳන්න බෑ. අපි ඉලක්කම් දාගමු. ඒ කියන්නේ රුපියල්. මම ජංගවත්කම් දෙකට එකයිනේ ওই අනුපාතය හැදෙන විදිහට මම කල්පිත අගයන් ටිකක් දාගන්නවා. මේක මම 20000ක් කරගන්නවා. ජංගවකින් 10000ක් කියලා දාගන්නවා. දැන් මේක කපලා දැම්මත් දෙකට එකක් නෙන්නේ. මේ රුපියල් වලින් තියෙන්නේ කියලා හිතන්න ජංගවත්කම් රුපියල් 20000යි ජංගවකේ රුපියල් 10000යි. මුලින්ම වෙන්නේ. දැන් අපි එක එක ගනුදෙනුවක් වටිනාකම් එක දාලා බලමු මේක විසඳලා එනවද කියලා. භාණ්ඩ විකුණුමක් සඳහා අත්තිකාරමක් ලැබීම. ළමයි මොකද වෙන්නේ? භාණ්ඩ විකුණුම සඳහා අත්තිකාරමක් ලැබුණාම හිතන්නකෝ රුපියල් අපි ගමුකෝ 10000ක් ගමු. 10000ක අත්තිකාරමක් හම්බ වෙනවා. එතකොට ව්‍යාපාරේ සල්ලි වැඩි වෙනවා කීයකින්ද? 10000කින්. අනිත් පැත්තෙන් මේක වගකීමන්නේ ළමයි අත්තිකාරම් මුදල් ලැබෙනවා කියන එක. වගකීම් වැඩි වෙනවා ජංග වගකීම් වැඩි වෙන්නේ 10000යි. දැන් චුට්ටක් බලන්න ඔය ගනුදෙනු උනාට පස්සේ කීයක් එනවද? ජංගවත්කම් 30000ක් එනවා ජංග වගකීම් වෙනවා 20000ක්. දැන් අනුපාතය හදලා බලන්න. 0.4ට 0.4 කැපුණා. දෙවරක් 1යි මෙතන දෙකෙන් බෙදුනහම 1.5යි. මොකද උනේ ළමයි? ජංගම වත්කම් මෙතනදී 1.5 දක්වා අඩු වුණා. එතකොට මේක නේද උත්තරේ? අපි අනිත් ඒවාත් ඔහොමම බලමු ඈ. එතකොට ඔයාලට තේරෙයි. මේක පළවෙනි එක තමයි කොහොමද උත්තරේ. අනිත් ඒවා චුට්ටක් බලමුකෝ. දැන් ඔයාට ඕක එකපාරට හිතා ගන්න බෑ නිකන් බැලුවොත් අනිවාර්යෙන්ම අනුපාතයක් දීලා තියෙදි අනුපාතෙට මොකද වෙලා තියෙන්නේ කියලා අහද්දි පොඩ්ඩක් වටිනාකමක් දාගෙන ඊට පස්සේ හදා ගන්න. මම ඔය කරන විදිහට. ඊළඟට බලමුකෝ දෙක. ලාභාන්තිකය සහිතව භාණ්ඩ ණයට විකිණි. මේ කියන්නේ රුපියල් 10000ක තොගයක් රුපියල් 20000කට මුදලට වික්කා. එතකොට ලාභාන්තිකයක් එනවනේ. හරි. 10000ක තොගයක් 20000කට විකුණාද ළමයි සමීකරණව දන්නවා 10000ක තොගය එළියට යනවා. එහෙනම් ඔන්න 10000ක තොගය එළියට ගියා. 20000ක මුදල් එනවා මුදල් හෝ ණය ගැතිව එනවා කියන්නේ ජංගමවත්කම් වැඩි වෙනවා. එතකොට මේ දෙක අතර වෙනස ලාභයේ හිමිකමට යන්නේ ජංගමවත්කම් වලට එන්නේ නැහැ. දැන් ජංගමවත්කම් කීයද බලන්න. 20000න් 10000ක් ගියම 10යි 10ට 20 කරනවා 30000යි. ජංගවකින් 10000ම. එතකොට එන්නේ කියලා 3ට 1යි. මොකද වෙලා තියෙන්නේ මේ දෙකේ එක 3 දක්වා වැඩි වෙලානේ. එහෙනම් මේක වැඩි වීමක්. ඒක එන්නේ නැහැ. අංක 3 කලින් ණයටගත් භාණ්ඩ ආපසු යැවීම. ණයට ගත්තාම ළමයි ණය හිමියාට එකතු වුණා. ණය හිමි බැර ගැනුම් හරනේ ගැනුම් හර කියන තොග වැඩි වුණා. දැන් තොග අඩු වෙනවා. අපි හිතමුකෝ ඒක 5000යි කියලා. තොග අඩු වෙනවා. ඒ කියන්නේ ජංගවත්කම් අඩු වෙනවා 5000යි. ණය හිමිය අඩු වෙනවා 5000යි. එතකොට ණය හිමිය කීයක් වෙනවද? 5000ක් වෙනවා. ජංගවකින් 5000ක් වෙනවා. මේක 15000ක් වෙනවා. හරි. දැන් මේක කෙටි කෙරුවොත් මොකද වෙන්නේ? 1යි මෙතන 3යි. ඔන්න බලන්න 3ට 1යි. ඒත් වැඩි වෙලා නේද? ඔයා නිකම් මේක බැලුවොත් නම් කලින් ගත්ත ණය ආපහු යවදී ජංගවකින් අඩු වෙනවා. එහෙම බැලුවොත් ඔයාට මේක තීරණය කරගන්න අමාරුයි ළමයි. ඒ හින්දා වටිනාකමක් දාලම ගාන හදන්න. ඊළඟ එකක් ගමුකෝ. මෝටර රථයක් මුදලට විකිණේ එහෙම 10000කට විකුණන්නේ කියලා හිතන්නකෝ. එතකොට ජංගමවත්කම් වැඩි වෙනවා 10000යි. මෝටර රථ කියන්නේ ස්ථාරවත්කම්. ඒ කියන්නේ ජංගමවත්කම් ඒව අඩු වෙනවා 10000යි. එහෙම නෙන්නේ. එතකොට මෙච්චරයි මේකේ බලපාන්නේ. එතකොට මේක 30000යි කියන්නේ අරක 10000මයි 3ට 1යි. වැඩිවීමක් විතරයි වෙන්නේ. බැංකුවකින් දිව්කාල ණයක් ගත්තාම ඒත් මේකමයි කියලා හිතන්නකෝ. සල්ලි එනවා 10000යි. ණය 10000කට ගත්තා නම් ජංගම නොවන වකින් වැඩි වෙනවා. ජංග වකින් වලට බලපෑමක් නැහැ. එතකොට මේ මෙතනදි වෙන්නේ එතකොට පේනවා 30000ට 10000යි කියන්නේ 3ට 1යි වැඩිවීමක් විතරයි වෙන්නේ. හරි. එහෙනම් අපි අර ගත්ත පළවෙනි උත්තරේ තමයි ළමයි උත්තරේ. බලන්න ඒක හරියයි.
24 පහත කුමන කාර්යයන් ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු කරනු ලබයිද? දැන් ඔයා මැනේජ්මන්ට් accounting කියන පාඩමේ අවසන් කොටස් වල ඉන්නේ. ඔයා දැන් දන්නවා මොනවද තියෙන්නේ කියලා. වාර්ෂික අයවැය පිළිල කරන්නේ මැනේජ්මන්ට් තමයි. මේ ස්ථාර මේක මැනේජ්මන්ට්. තීරණ ගැනීම සඳහා කාර්යක පිරිවැය ඔය කතාවත් මැනේජ්මන්ට්. ප්‍රසිද්ධ කිරීමට මුදා ප්‍රවාහ දන්නේ මෙහෙයුම්. මූල්‍ය ගිණුම්කරණය. ඩීත් කළමනාකරණ. එතකොට ABD ABD කියන්නේ උත්තරේ 3. විසිපහ පහත කුමන පිරිවැය වර්ගීකරණය පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය සඳහා වඩාත් උචිත වේද? හරි අපිට දීලා තියෙනවා ළමයි. අපිට සාමාන්‍යයෙන් ඔය CPV විශ්ලේෂණය මම ඊයේ පන්ති එක පටන් ගත්තා. මේ අනිත් අයට මේක තාම ආවේ නැහැ. මේ පිරිවැය පරිමාලාභ විශ්ලේෂණ වලට එන්නේ ආන්තික පිරිවැයකරණ කියන පාඩමේදී අවසන් පාඩමට කලින් පාඩමේදී. එතකොට මම ඒක තමයි අවසන් පාඩම විදිහට ඔයාලට උගන්වන්නේ. මේකෙදි ළමයි අපි පිරිවැය වර්ග කරන්නේ දැන් ඍජු වක්‍ර විදිහට අපි ගන්නවා නිෂ්පාදන පිරිවැය වගේ හදද්දිනේ. අදාළ නොවන එහෙම එකක් අපි කතා කරන්න කෙරුවට ඒක අදාළ කරගන්නේ නැහැ පාඩමකදී. මේකේ ළමයි උත්තරේ 5. විචල්්‍ය හා ස්ථාවර මතක නම් ඊයේ හිටපු අයට අපි ආන්තික පිරිවැයකරණයේ ආදායම් ප්‍රකාශය හදද්දී විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරලා දායකය අරගෙන ඒකෙන් ස්ථාවර පිරිවැය අඩු කරලා ලාභය ගන්නවා. එතකොට එතන අපිට ඕන උනේ පිරිවැය වර්ග දෙකයි විචල්්‍ය හා ස්ථාවර පිරිවැය කියන එක. හරි 26 හැමෝම දන්න කොටසක්. පහත අයවැයගත තොරතුරු තනි භාණ්ඩයන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක යන්ත්‍ර හා නිමවුම් අංශවලට අදාළ වේ. ඒකකයක් සඳහා ගතවන කාලය යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැය 6ක් යනවා ළමයි එකක් හදන්න. එක භාණ්ඩයක් හදන්න පැය 6ක් යනවා. නිමවුම් දෙපාර්තමේන්තුවේ ඒ භාණ්ඩය හදන්න ශ්‍රම පැය 8ක් යනවා. ඒ කියන්නේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැය 6 ගත කරලා අනිවාර්යයෙන්ම නිමවුම් දෙපාර්තමේන්තුවට මේ භාණ්ඩය යවන්න ඕන. එහෙම ගෙව්වහම තමයි මේ භාණ්ඩය හැදිලා ඉවර වෙන්නේ. පොදු කාර්ය පිරිවෙ අන්තර්ග්‍රහ අනුපාතය යන්ත්‍ර පැයකට 30යි. ඔන්න ඒකත් අපිට දීලා තියෙනවා යන්ත්‍ර පැයකට 30යි කියලා. හරි. දැන් අපිට මේකෙන් මොකක්ද ඉල්ලන්නේ? අපෙන් ඉල්ලන්නේ ඒකකයක අයවැයගත නිෂ්පාදන පිරිවෙය දීලා තියෙනවා 800යි. භාණ්ඩයකේ ප්‍රාථමික පිරිවෙය. හරි. අපි ලියාගෙන යමුකෝ. දැන් ළමයි ප්‍රාථමික පිරිවෙය ඉල්ලන්නේ. ඔයා දන්නවා භාණ්ඩයක නිෂ්පාදන පිරිවෙය හැදෙන්නේ ඒකකයක ප්‍රාථමික පිරිවෙයට එකතු වෙන්න ඕනේ ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙය. ඒක එකතු වුණාම තමයි ඒකකයක නිෂ්පාදන පිරිවැය කියන එක එන්නේ. එතකොට ඒකකයක නිෂ්පාදන පිරිවැය ළමයි කීයක් තියෙනවද? නිෂ්පාදන පිරිවැය 800යි. ඒකකයක ප්‍රාථමික පිරිවැය ඒක තමයි හොයන්න කියන්නේ. ඔන්න මම කොටුවක් දාගත්ත ඒක තමයි හොයන්න කියන්නේ. ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයන්න තමා ළමයි අන්තර්ග්‍රහ අනුපාතයක් කියලා එකක් අපිට දෙන්නේ. අන්තර්ග්‍රහ අනුපාතය යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැයක් මේ වත්කම මේ යන්ත්‍රය මේ භාණ්ඩය හැදුවොත් පැයකට 30ක් යනවා. අපිට කියනවානේ ඒකකයක් හදන්න පැය 6ක් යනවා කියලා යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ උඩ තොරතුරු මෙන්න මේ දෙක. පැය 6ක් යනවා එක පැයකට 30ක පොදු කාර්යයක් රැස් වෙනවා. එතකොට ළමයි 6 12 18 මෙතන එනවා 180යි. ඊළඟට නිමවුම් දෙපාර්තමේන්තුව ගත්තාම ශ්‍රම පැයකට රුපියල් 8යි. ශ්‍රම පැය 8ක් යනවා. ශ්‍රම පැයකට 40යි. 8යි 10යි 32යි 320යි. මෙතන එතකොට ළමයි නිෂ්පාදන පොදු කාර්යම එනවා කීයද 8යි 2යි 10යි 3යි 4යි 500යි. එහෙනම් අනිවාර්යයෙන් ප්‍රාථමික පිරිවැය කීයක් වෙන්න ඕනද? අර ඒක නිෂ්පාදන පිරිවැය 800ක් වෙන්න 300ක් වෙන්න ඕන. එහෙනම් උත්තරේ 300යි 1. හරි. ඕකත් පිළිවෙලට හදාගන්න ළමයි. මම දන්න ඕක වරද්දන්න නැති ගොඩාක් අය. හරි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
හරි. 27 ඇඟලුම් නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර ක්‍රියාකරුවන්ට අදාළ පහත ඍජු වේතන ලෙස කුමන අයිතම ඍජු වේතන ලෙස සලකයිද? සාමාන්‍යයෙන් වැඩ කරන පැය සාමාන්‍යයෙන් වැඩ කරන පැය සඳහා මූලික ගෙවීම. ළමයි ඍජු වේතන කියන්නේ දැන් ඔයා දන්නවනේ වේතනයේ විදිහට නැත්නම් පඩියේ විදිහට ආදායම් ප්‍රකාශනයේ දල වැටුපනේ දල වැටුප හැදෙන්නේ කොහොමද? මූලික වැටුපට දීමනා ටික එකතු වෙලා. එතකොට සාමාන්‍ය වැඩ කරන සඳහා පැය සඳහා මූලික ගෙවීම අනිවාර්යෙන්ම එන්න එපා. ඒ එනවා. ඒ නැති උත්තර තියෙන්නේ 5 විතරයි. 5 කපලා දාන්න. එතකොට උත්තර තෝරගන්න වෙන්නේ 4න් එකක්. නිෂ්පාදනම දිරිදීමන දැන් මන් දීමන එනවා කියලා කියවනේ. එහෙනම් බීත් එනවා. බී නැතිව කපලා දාන්න. දැන් ඔයාලට තියෙන උත්තර දෙකෙන් එකක් ළමයි තෝරගන්න. ඔයා මෙතනින් එහාට මොකුත් දන්නේ නැත්නම් ඔයාට 150ක 50ක chance එකක් තියෙනවා උත්තරේ ගන්න. විශේෂ අනෝමස් සඳහා අතිකාල දීමනා. ඉතින් ඒකත් දීමනාවක්නේ. එනවා. සීත් එනවා. එතකොට ළමයි දැන් ඩීත් අවුලක් නැහැ. ඉතින් වෛද්‍ය දීමනා ඉතින් එන්න එපයි. නමුත් ඩී අදාළ පිළිතුරක් මෙතන නැහැනේ. එතකොට ගන්න පුළුවන් AB C කියන එක. හොඳම උත්තරේ ABC 27ට 4. 28 නිෂ්පාදන සමාගමක් අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ආර්ථික ඇණවුම් ප්‍රමාණය යලි ඇණවුම් ප්‍රමාණය ලෙස යොදා ගනී. ඉහත තොරතුරු අමුද්‍රව්‍ය අයිතම හා බැඳේ. ඇණවුම් පිරිවැය ඇණවුමක් සඳහා 750යි රඳවා ගැනීම පිරිවැය 1 වර්ෂයකට 10යි මාසික ඉල්ලුම ඒක 5000යි. අපෙන් ඉල්ලනවා මොකද්ද ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්න කියලා. හරි ආර්ථික ඇණවුම් ප්‍රමාණය ළමයි හොයන සූත්‍රය මොකද්ද? සූත්‍රයෙන් යන්න පුළුවන් වගේනේ. සූත්‍රය තමයි ටූට් කෝ බෙදීම CH වර්ග මූල. ආදේශ කරගත්තොත්. දෙක කියන්නේ නියතයක්. D ඩිමාන්ඩ් එක මේ මාසික ඉල්ලුමනේ. අවුරුද්දක ඉල්ලුම හොයන්න මොකද කරන්නේ? 5000 ගුණ කරන්න ඕන 12. ඊළඟට CO කියන්නේ ඕඩරින් කොස්ට් එක. ඇණවුමක පිරිවැය ඇණවුමකට 750යි. බෙදීම CH x ඒකකයක් සඳහා වර්ෂයකට 10ක රඳවා ගැනීම පිරිවැයක් යනවා. මේකේ වර්ගමූල හොයන්න ඕන. මට අනේ බලලා කියන්න වර්ගමූල කීයක් එනවද කියලා මේක. අපි ගුණ කරලා බලමු මුලින්ම. දෙක ගුණ කිරීම 5000 ගුණ කිරීම 12 ගුණ කිරීම 750 බෙදීම 10. ළමයි 3000ක් වගේ දෙන්න බලන්න. එහෙම උත්තර තියෙන එකයි. මෙන්න මේ 3 එහෙනම් උත්තරේ වෙන්න ඕන. හැබැයි අවදානමක් ගන්න බෑ. කෝකටත් වාර්ෂික ඇණවුමක පිරිවැය හොයමු. වාර්ෂික ඇණවුමක පිරිවැය. ඒක කොහොමද හොයන්නේ ළමයි? වාර්ෂික ඇණවුමක පිරිවැය හොයන්නේ. ඒ කියන්නේ එක් ඇණවුමක් කරන්න යන පිරිවැය. අපිට අවුරුද්දකට ළමයි ද්‍රව්‍ය ඕන වෙනවනේ එකක 5000 මාසෙකට 5000ක් ඕන වෙනවනේ. එහෙනම් අවුරුද්දකට ඕන වෙනවා කීයද? 5000 ගුණ කිරීම 12 කියන්නේ 60000ක් ඕන වෙනවා. අපිට ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ එක නැවෙන් ගෙන්නන ප්‍රමාණයනේ එක සැරේකට. එතකොට එක නැවෙන් ළමයි නැවක් එද්දි ඒ නැව ඇතුලේ ඒකක 3000ක් ගේනවා. අපිට අවුරුද්දටම ඒකක කීයක් ඕනද? 60000ක් ඕන. එතකොට නැව කී සැරයක් එන්න වෙනවද? නැවට 20 පාරක් එන්න වෙනවා. එක ඇණවුමක් ගෙන්නන්න ළමයි ඇණවුම් පිරිවැය යනවා 750. එහෙනම් 20 750න් ගුණ කරනවා 15000යි. ආපහු මම කියන්නම් අහගන්න. ආපහු සැරයක් කිව්වොත් අපිට මාසෙකට ඒකක 5000ක ඉල්ලුමක් තියෙනවනේ. එහෙනම් අවුරුද්දටම අපිට ඒකක කීයක් තියෙන්න ඕනද අපි ළඟ ඒ ඉල්ලුම පිරිමහන්න? අවුරුද්දටම ඒකක 60000ක් අපි ළඟ තියෙන්න ඕන. එතකොට අපි මේක ගෙන්නන එකනේ කරන්නේ කොහෙන් හරි. එතකොට
අපි ආර්ථික ඇණවුම් ප්‍රමාණය දැන් ගණනය කරගත්තනේ 3000ක් කියලා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ එකවරකට ගෙන්නන ප්‍රමාණය. අපි නැවේ එකවරකට 3000යි ගෙන්නන්නේ. අපිට අවුරුද්දටම කීයක් ඒකක ඕන වෙනවද? 60000ක් ගෙන්නන්න ඕන. එතකොට ළමයි නැව කී සැරයක් අපේ ළඟට එනවද? නැවෙන් 3000ක් ගෙන්නන්නේ. හැබැයි 60000ක ඉල්ලුමක් තියෙනවා. එහෙනම් 60000 3000න් බෙදුවම නැව එන වාර ගාන එනවා. වාර 20ක් නැව එන්න ඕන 3000 බඩු පටවගෙන. එක වාරයක් එද්දී 750ක් අපිට වියදම් වෙනවා. එහෙනම් වාර 20කට බලන්න 20ෙන් ගුණ කරන්න. එතකොට 15000ක් එනවා. උත්තරේ 28ට 3 හදාගන්න. හරි. අපි යමු 29ට. පහත තොරතුරු සමාගමක නිෂ්පාදන භාණ්ඩයට අදාළ වේ. ඒකක විචල්්‍ය පිරිව 150යි දායක විකුණුම් අනුපාතය 140යි. මේක මේ අවසාන පාඩමට කලින් පාඩුවේ ආන්තික පිරිව තාම ඔයාලට කෙරිලා නැහැ. සමහරුන්ට පටන් ගත්තා. කමන්නේ බලමුකෝ අපි. පහත තොරතුරු සමාගමක නිෂ්පාදනය කරන භාණ්ඩයට අදාළ වෙනවා කියලා කියනවා. ඒකකයක විචල්්‍ය පිරිවැය ඒ කියන්නේ AVC 150යි. දායක විකුණුම් අනුපාතය 140යි. දායක විකුණුම් අනුපාතය කියන්නේ ළමයි විකුණුම් මත දායකය 140යි. මේ බලන්නකො පොඩ්ඩක් මම ඔයාලට මෙහෙම පොඩි තේරුමක් දෙන්නම්කෝ. විකුණුම් ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කෙරුවහම අපිට එන්නේ දායකය. එහෙනම් මේකෙන් මේක අඩු කෙරුවහම අපිට එන්නේ මොකද්ද? දායකය. දැන් අපිට කියනවා ඒකකයක විචල්්‍ය පිරිවැය 150යි. දායක විකුණුම් අනුපාතය 140යි. දායක විකුණුම් අනුපාතය හොයන්නේ ළමයි දායක විකුණුම් අනුපාතය සොයන්නේ උඩට දානවා දායකය පල්ලෙහාට දානවා විකුණුම් ගුණ කරනවා 100ෙන්. ඔන්න ඔහොමයි. එතකොට ළමයි මේ අනුපාතය ඇවිල්ලා තියෙනවා 140ක්. ඒ කියන්නේ 0.140 කියන්නේ 0.4යි. ඒ කියන්නේ විකුණුම් වලින් මෙන්න මේ කෑල්ල 100ට ළමයි 0.4යි. හරිද? මේ කෑල්ල 100ට 0.4යි. විකුණුම් වලින් දායකය 0.4ක් නම් අනිවාර්යයෙන් VC වෙන්න ඕන කීයක්ද? 0.6ක්. සරල කතාව ආපහු මං කිව්වොත් විකුණුම් 100ක් නම් ඒකෙන් 140ක් නේ දායකය වෙන්නේ. එහෙනම් VC කීයද? 60යි. ඔන්න ඔය කතාව තමයි ඔයා මෙතනදී හදාගන්න. ඔයාලට මේක සමහරකට තේරෙන්නේ නැති වෙයි. මේක තාම ඔයාගේ පන්තියේ කිරිලා නැති හින්දා ඔය විදිහට තමයි ඔක හදාගන්නේ. ඔය සමීකරණය මම දුන්නේ. දායකය හොයන සමීකරණය, හා ඊළඟ දායක ගුණ අනුපාතය හොයන සමීකරණය. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? දැන් ඒකක විචල්්‍ය පිරිවැය 150ක් දැන් අපිට සත්‍ය තොරතුරු දෙනවා. මොකද්ද? ඒකක විචල්්‍ය පිරිවැය 150ක්ලු.
එහෙනම් අපෙන් ඉල්ලනවා මොකද්ද? නවබාන් විකුණු දායක විකුණු අනුපාතය 60 දක්වා වැඩි කිරීමට සමාගම බලාපොරොත්තු වේ නම් භාණ්ඩයේ නව විකුණු මිල කීයද කියලා. දායක විකුණු අනුපාතය 60 දක්වා වැඩි වෙනවලු ළමයි. ඒ කියන්නේ මේක 60 වෙනවා නම් විචල්්‍ය පිරිවැය ළමයි අඩු වෙන්න ඕන කීයකින්ද? විචල්්‍ය පිරිවැය 40 දක්වා අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 20කින් අඩු වෙන්න ඕන. නව විකුණු මිල කීයද කියලා අහනවා. අපි මේක මෙහෙම හදමු නේද? අපි දායක විකුණු අනුපාතය 40යි කියලා ගත්තනේ. මේක 140යි. 140යි කියන්නේ 0.4යිනේ මේ සමීකරණයට ආදේශ කරගෙන යමු ළමයි. අපි ඉස්සල්ලාම බලමු මේ දීලා තියෙන අනුපාතය අනුව විකුණුම් කීයද දායකයෙක් කීයද කියලා. විකුණුම් වලට මම x කියලා දාගන්න. මොකද විකුණුම් මම කීයද කියලා දන්නේ නැහැ. ඒක හොයාගන්න වෙනවා. දායකය හොයන්නේ විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරලා. දැන් විකුණුම් x නම් විචල්්‍ය පිරිවැය ළමයි 150ක් කියලා ගානේ දීලා තියෙනවනේ. 150යි. හරි. දැන් මේක විසඳමු. ඔයා මෙතන මම මෙතන 100 අයින් කරපු හින්දා තමයි මෙතන 0.4 දැම්මේ. ඔයාට ඕන නම් මේක මෙහෙම කරගන්න. පැටලෙනවා වගේ නම් මෙතන කෙලින්ම දායක ගුණ අනුපාතය 140යි. එහෙනම් මෙතන ගුණ වෙන්න ඕන 100ෙන් ඈ. හරි. දැන් මේක විසඳ ගන්නකො. සමීකරණයක් තියෙන්නේ. c ෙන් බෙදනවා. මේ පැත්ත c ෙන් බෙදනවා. එතකොට 0.4යි. x ඍණ 150 බෙදීම x. දැන් මොකද කරන්නේ? අපි x තනි කරගන්න x වලින් ಗುಣ කරනවා. x මෙතනත් ಗುಣ කරනවා x. එතකොට 0.4යි x වෙනවා. එතකොට x කැපිලා යනවා. එතකොට 0.4යි x සමානයි x ඍණ 150යි. හරි. දැන් ළමයි x අගයන් එක පැත්තකට ගන්නවා සාමාන්‍ය අගයන් එක පැත්තකට ගන්නවා. මේ ඍණ 150 මම අනිත් පැත්තට ගෙනියනවා. එතකොට ධන 150ක් වෙනවා. x වලින් මේ 0.4 මේ පැත්තට ඍණ 0.4යි x වෙනවා. එතකොට 150 සමානයි 0.6යි x වෙනවා. එහෙනම් x තනි කරගත්තොත් 0.6න් බෙදනවා. 150 0.6න් බෙදලා බලමු. 150 බෙදිය 0.6. එතකොට එනවා ළමයි 250. x වල අගය 250යි. x කියන්නේ ළමයි එහෙනම් මොකද්ද? මේ විකුණුම්නේ. මේ එන්නේ විකුණුම්. ඔන්න ඒක හොයාගත්ත කීයද? 250. හරි. මේ මම පැරණි විකුණුම් වටිනාකම මං හොයාගත්ත ළමයි මේ ගානේදී. ඒක කරන්න නැතුව අනිත් දේවල් කරන්න බැරි වෙයි. ඒක හින්දා මම ඒක හොයාගත්තේ. දැන් ඊට පස්සේ කියනවා මොකද්ද? දැන් ඔන්න අපිට දැන් අගයන් ටික තියෙනවා ළමයි. මොන අගයන් ටිකද තියෙන්නේ? අපි ළඟ තියෙනවා විකුණුම් කීයක්ද කියලා. නෑ මේවා මෙහෙම හොයන්න ඕනේ නෑ. මේවට කෙටි ක්‍රම තියෙනවා. අර මං කළමනාකරන ගිණුම්කරණේ පටන් ගත්තෙම ඒකට ඔයාගේ ක්‍රම තියෙනවා කියලානේ. දැන් මම මේක මෙච්චර දුර ගෙනියන්නේ ඒ ක්‍රම කෙටි ක්‍රම සමහරක් අයට තේරෙන්නේ නැහැ. ඒකයි එහෙම කරන්නේ. ඔයාලට මේක එකපාර ගන්න විදිහක් තියෙනවා නම් ඒ විදිහට කරගෙන යන්න. මගේ PDF ඔයාලට මගේ PDF එක පේනවද ළමයි ෂෙයා කරලා තියෙන එක? යම් ගැටලු තත්ත්වයක් පැන නැගුණා අපි දැන් පේනවා ඇතිනේ.
හරි. දැන් ළමයි මම ආදේශ මම ගත්තු ඉලක්කම් ටික මම සමීකරණයට මගේ සාමාන්‍ය දන්න විදිහට දාගත්තොත් වෙන පාටක් ගමු. විකුණුම්. විකුණුම් ආවේ 250යිනේ. විචල්්‍ය පිරිවැය එතකොට තිබුණා 150. ඊට පස්සේ දායකය 100යි. ඔන්න ඔහම තමා තිබ්බේ. එතකොට දායක විකුණුම් අනුපාතය 100ට 60 දක්වා වැඩි කරනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි දැන් දායක විකුණුම් අනුපාතය 140න් ළමයි තිබ්බේ. මේක 100ට 60 දක්වා වැඩි කරනවලු. එතකොට අපෙන් අහනවා නව භාණ්ඩයේ විකුණුම් මිල. මේ කෑල්ල හදාගන්න ඕනෙත් නැති. හරි බලමු. දැන් ඔන්න ආපහු දායක විකුණුම් අනුපාතය දාගන්නවා මම. දායක විකුණුම් අනුපාතය හොයන සූත්‍රය මම ආපහු ලියනවා. දායක විකුණුම් අනුපාතය සමානයි දායකය බෙදීම විකුණුම් ගුණ කිරීම 100. මේක 160ක් වෙනවා කියලානේ කියන්නේ. එතකොට අපිට විකුණුම් කීයද කියලා නේද අහන්නේ. දැන් අපිට විකුණුම් දාගන්නවා x කියලා. දායක විකුණුම් අනුපාතය 160 දක්වා වැඩි වෙනවා. එතකොට විකුණුම් වල වටිනාකම ඉල්ලන්නේ. හරි. දායකය හොයන්නේ උඩ දායකය හොයන්නේ x ඍණ විකුණුම් වලින් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කොහොමද දැන් අපිට දීලා තියෙන විදිහට 150යි. ගුණ කරනවා 100. එතකොට ළමයි මෙතන 100න් බෙදනවා. මෙතන 100න් බෙදනවා. එතකොට 0.6ක් වෙනවා. සමානයි x ඍණ 150 බෙදීම x. ඊළඟට x වලින් ගුණ කරනවා. එතකොට මේ පැත්තත් x වලින් ගුණ වෙනවා. 0.6යි x සමානයි x ඍණ 150ක් එනවා. ඊළඟට මං ආපහු සැරයක් x තනි කරගන්නවා. ඉලක්කම් ටික අනිත් පැත්තට ගන්න. ඍණ 150 අනිත් පැත්තට ධන 150ක් වෙනවා. x ඍණ 0.6යි x වෙනවා. එහා පැත්තේ x දකුණු අත පැත්තට එද්දි. එතකොට 150 සමානයි 0.4යි x වෙනවා. x තනි කරගන්න 0.4ෙන් බෙදනවා. එකසිය 50 බෙදීම 0.4 කියන්නේ 375ක් එනවා. මේක ළමයි අර පළවෙනි කෑල්ල හදන්න ඕනේ නැහැ. අර මම මුලින්ම හැදුවේ විකුණුම් මිල කීයද කලින් දායකයට 140 දායකයට විකුණුම් මිල 250ක් ආවනේ. මේ කෑල්ල හොයන එක හදන්න ඕනේ නැහැ. මේ අපිට කෙලිම මේ සමීකරණයට ආදේශ කරලා ගත්තාම අපිට විකුණුම් මිල හොයාගන්න පුළුවන්. බැරි වෙලාවත් ওই ගානේ මම ඔකට පෙළඹුණේ මේ සාමාන්‍ය පාස් පේපර් වල ඉල්ලන්නේ විකුණුම් මිලේ වැඩිවීම කීයද කියලා. දායක විකුණුම් අනුපාතය 140 සිට 160 දක්වා වැඩි කරන්න නම් විකුණු වල වැඩිවීම කීයද කියලා අහුවොත් ළමයි පැරණි විකුණුම් මිල හොයාගන්න වෙනවා. එහෙම වුණොත් 375යි 250යි අතර වෙනස. මේ ගානේ ඇත්තටම කියලා තිබ්බේ නව විකුණුම් මිලනේ. එතකොට අපිට අර පරණ එක හදන්න ඕනේ මේ විදිහට සමීකරණයෙන් නව එක හදාගෙන ගියා නම් ඇති. එතකොට මම පොඩි වටයක් ගියා ඒ ගානට මේ උත්තරේ ගන්න. හරි. ඔයා මේකේ හදාගන්න ඕන ළමයි මුකුත් නෙමෙයි. ඔය රෝස පාටින් මම හදලා තියෙන එක හදාගත්තා නම් හරි. මේක ළමයි ඊටාම කෙටි ක්‍රමෙන් හැදුවොත් මේ ගානම ඒකට ඉතින් අපි කොහොමත් අර දායකය හැදෙන විදිහ ඔයා තේරුම් ගන්න ඕන. ඒකට මේ සමීකරණ දීලා තියෙන්නේ. දායකය කියන්නේ විකුණුම් වලින් අඩු කරන්න ඕන විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ දැන් මෙතනදී කියනවා 160 දක්වා දායක විකුණුම් අනුපාතයේ වැඩි වේ බලාපොරොත්තු වෙයි කියලානේ කියන්නේ. එතකොට දායකයා 60ක් වෙන්න නම් ළමයි විචල්්‍ය පිරිවැය අනිවාර්යයෙන් වෙන්න ඕන කීයක්ද? 140ක්. දායකයා 160ක් වෙන්න නම් ඒ කියන්නේ දායකයා කියන්නේ විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු වුනහම එනාගේනේ.
හිතන්නකෝ විකුණු 100%යි. එකෙන් 140ක් විචල්්‍ය නම් ඉතුරු 160 දායකය. දැන් අපිට ගානේ දීලා තියෙනවානේ මෙන්න මේ විචල්්‍ය පිරිව 150යි කියලා. එහෙනම් මොකද දැන් අපි කරන්නේ? 150 බෙදනවා 40න්. අපෙන් ඉල්ලන්නේ විකුණුම් මිලනේ ගුණ කරනවා 100න්. 375ක් එනවා මෙතනදී. අච්චර දුර යන්න ඕන එකක් නෙමෙයි මේ ඇත්තටම කිව්වොත් මේ විදිහට ගන්නත් පුළුවන්. හරි මං එනවා 30ට. වසර 5ක කාලයක් සඳහා වන ව්‍යාපෘතියකට යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මිලියන 5ක ආයෝජනයක් අවශ්‍ය වේ. ව්‍යාපෘති අවසානයේ සුන්බුන්නගය මිලියනයක් වේ. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ARR 120ක් නම් ව්‍යාපෘතියේ සාමාන්‍ය වාර්ෂික ලාභය කොපමණද? වාර්ෂික සාමාන්‍ය වාර්ෂික ලාභය සාමාන්‍ය ආයෝජනයේ බෙදීමෙන් ARR ගණනය කර ඇත. ඒක ඔයා කොහොමද දන්නව ළමයි ARR හොයන්නේ වාර්ෂික සාමාන්‍ය ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය. ඔයාලට ඒක පොඩ්ඩක් ඉතින් ලේසිත් කරලා දීලා. තවද මෙම හැම අවුරුද්දම ලාභය සමානව හම්බ වෙනවා කියලා උපකල්පනය කරන්න කියලා කියනවා. දැන් මේක හදන්න ළමයි ARR ආශ්‍රයෙන්. ARR එහෙම නැත්නම් ඔකට කියනවා මොකද්ද? IRR හොයන සූත්‍රය මොකද්ද? ARR හොයන සූත්‍රය උඩට දානවා සාමාන්‍ය ලාභය අවුරුදු කීපයේ සාමාන්‍ය ලාභය පල්ලෙහාට දානවා සාමාන්‍ය ආයෝජනය ගුණ කරනවා 100ෙන්. ARR කීයක් දීලා තියෙනවා 100ට 20යි. අපි 100 අයින් කරගමු මේක තිබුණා පොඩ්ඩක් 100ට 20 එතකොට අතන ගුණ කිරීම 100 අයින් කරාම මේක 0.2ක් වෙනවා. සාමාන්‍ය ලාභය අපි x කියලා දාගමු. සාමාන්‍ය ආයෝජනය අපිට හොයන්න පුළුවන්. සාමාන්‍ය ආයෝජනය හොයන සූත්‍රය ළමයි මොකද්ද? මූලික ආයෝජනය ධන සුන්බුන් නැත ආග ආයෝජනය බෙදීම 2. මූලික ආයෝජනය කියන්නේ ළමයි මේ යන්ත්‍රය ගන්න දරන බිඳුනේ අවුරුද්ද දරන වියදම් ටික. එතකොට ඒක 5000යි. 5000කට මේක ගන්න හදන්නේ. සුන්බුන් වල වටිනාකම 1000යි. බෙදුවා දෙකෙන් 5000ට 1000 එකතු වුනහම 6000යි. 6000 බෙදුවා දෙකෙන් නම් කීයක් එනවා? සාමාන්‍ය ආයෝජනය 3000ක් එනවා. එහෙනම් ළමයි දැන් මේක ගුණ කරුවම ඔයාලට සාමාන්‍ය ලාභය එනවා. x කියන්නේ සාමාන්‍ය ලාභෙනේ. 3 × 2 600යි. අපෙන් ඉල්ලන්නේ සාමාන්‍ය ලාභය නෙමෙයි. ඉල්ලන්නේ මොකද්ද? වාර්ෂික ලාභය කීයද? සාමාන්‍ය වාර්ෂික ලාභය කීයද කියලා අපෙන් අහන්නේ. එතකොට ළමයි උත්තරේ මොකද්ද? මේක තමයි. එක අවුරුද්දක ලාභය නෙමෙයි අහන්නේ වාර්ෂික සාමාන්‍ය ලාභය ලක්ෂ 6යි. 30ට උත්තරේ 2. බලන්න ඒක හැදුව කෙනෙක් ඉන්නවනම් ඒක හරි කාගේද කියලා. හරි අපි යනවා 31ට. පහ සඳහන් ආයතනයක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ උපාංග ලෙස සලකුණු ලබන සඳහන් කරන්න. ඔව්ද නැද්ද කියලා ලියන්න තියෙන. හරි වැරදි නෙමෙයි ළමයි ඈ. ඔව් නම් ඔව් නැතිනම් නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය yes ඔව්. පොදු පරමාර්ථ කියන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන් බිහි වෙන මූල්‍ය වාර්තා ටික. මූල්‍ය ප්‍රකාශන දල සටහන් ඔව්. අධ්‍යක්ෂකගේ වාර්තා නැත. හිමිකරණයෙන් ප්‍රකාශය ඔව්. පහත ගනුදෙනු වාර්තා කිරීමට භාවිතා කරන මූලික සටහන් පොත් සඳහන් කරන්න. ණය පදනම මත භාණ්ඩ විකිණීම. විකුණුම් ජර්නලයනේ. විකුණුම් ජර්නලය. ණයගැතිකගෙන් චෙක් පතක් ලැබීම් ජර්නලය. දැන් ඔයාගේ අලුත් සිලබස් අනුව ලැබීම් ජර්නලය. ණයගැතිකලා චෙක් පතක් අගරු වීම පොදු ජර්නලය. බොල් ණය කපා හැරීම පොදු ජර්නලය. ඒවා ළමයි පොඩි දේවල්. පහත ගනුදෙනු පොදු ලෙජරේ පිටපත් කරනු ලබන ගිණුම් සඳහන් කරන්න. ණය පදනම මත භාණ්ඩ විකිණීම ළමයි
ණය ගැති පාලන හර. බලන්නකො කොච්චර ලේසි දේලවල කියලා. ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. මේකවත් ලියාගන්න බැරි ළමයි ඉන්නවා කියලා මතක තියාගන්න. මේ පන්තියේ නැතුව ඇති. අනිත් පන්තිවල මෙහෙමවත් ලියාගන්න බැරි ළමයි ඉන්නවා. බොල් ණය කපා හැරෙද්දි බොල් ණය හර ණය ගැති පාලන බැර. 34. ඔන්න වරද්ද ගන්න එව්වා ඉතින් ළමයි. ඒ වුණත් ඔයාලව වරද්ද ගන්න නැහැ කියලා මම දන්නවා. පොදු ලෙජරේ පවත්වාගෙන ලබන ගිණුම්වල නිවැරදි වර්ගීකරණය දක්වන්න. ෂය කියන්නේ ළමයි වර්ගීකරණය මොකද? වියදම්. ෂය වෙන් කිරීම આવොත් වත්කම්. ප්‍රත්‍යාගන සංචිත හිමිකම්. ලද වට්ටම් ආදායම්. වෙළඳ ගෙවියුද්දා කියන්නේ ණය හිමියෝ වගකීම්. බලන්න මේ 31 ඉඳලා 34 වෙනකම්ම 35 වෙනකම්ම ගනුදෙනු හරි ලේසියින් ළමයි ඔයාලට දීලා තියෙන ප්‍රශ්න. ශුද්ධ බලපෑම ධන ඍණ ලකුණු සහිත අගයන් සමීකරණ නිරූපණය කරන්නේ කෙසේද යන දක්වන්න. මේ ධන ඍණත් ඕන ඉලක්කනුත් ඕන. තොගයන් ණයට ගත්තාම ළමයි වත්කම් වැඩි වෙනවා 1,50,000යි. වගකීම් වැඩි වෙනවා 1,50,000යි. 90,000ක තොග 1.40කට අත්පිට වික්කහම 90,000ක තොග එළියට යනවා. වත්කම් අඩු වෙනවා 90,000යි. 1.40කට අත්පිට මුදලට වික්කහම ළමයි තොග වැඩි වෙනවා 1.40යි. ඔයා දැන් මේ දෙක අතර වෙනස දැම්මත් ප්‍රශ්නයක් නැහැ. වෙනස එන්නේ කීයද? වෙනස දැම්ම නම් හොඳයි ඉතින්. නැත්තම් ටිකක් අමාරුයිනේ වැඩේ. මේ කීයක්ද 50ක්. ඔව් 50. ධන 50ක් දැම්මත් කමන්නේ. වගකීම් නෙමෙයි. 90,000කට 1.40ට අත්පිට මුදලට වික්කහම ළමයි හිමිකම් වැඩි වෙනවා 50,000යි. ඔන්න ඔහම දැම්ම නම් හරි. මෙහෙම ලියන්න පුළුවන් නම් හොඳයි ඉතින් සම්පූර්ණ විස්තරණය කරලම. 36. බලන්න ළමයි මේ 31 ඉඳලා 35 දක්වා සේරම හරියයි. 31 ඉඳලා 35 දක්වා සේරම හරියයි. සුමුදු ලක්ෂ 8ක් මුදලින් ආයෝජනය කරමින් 2017 3.1 දින සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළ මේ සාරාංශයෙන් ඉල්ලන්නේ. අපි ඕක පැත්තකින් හදා ගන්න වෙනවා ළමයි. මේකේ ගනුදෙනු මම හිතන්නේ ගොඩක් තියෙනවා. වත්කම් සමානයි වගකීම් ඔය තියෙන විදිහට ලියා ගන්න. ධන හිමිකම්. නැත්නම් ඔයාට ආපහු සාරාංශ ගෙනල්ලා අතන ලියද්දි වර්ධින්න පුළුවන්. ලක්ෂ 8ක් ආයෝජනය කරුවා ගියාම වත්කම් ලක්ෂ 8කින් වැඩි වෙනවා හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 8යි. ඊළඟට 350ක පිරයව බාන ණයට ගත්තානේ. 350ක තොග වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා 350යි. ඒවා ලක්ෂ 4කට අත්පිට මුදලට වික්කා. 350ක තොග ලක්ෂ 4ට වික්කහම ඒක වෙනම ගණන් දෙනවා. 350ක තොග එළියට යනවා ලක්ෂ 4ක මුදල් එනවා. ඒ දෙක අතර වෙනස ලාභයට එකතු වෙනවා 150යි. 350 කියවා 400ට වික්කහම 150ක ලාභයක්. තවද ව්‍යාපාරයේ 60,000ක වියදමක් දරන ලද අතර ඉන් 20,000ක් ගෙවිය යුතුය. වියදමක් දරනවා. එතකොට තමයි වියදම් දරුවම හිමිකම් අඩු වෙනවා 60යි. ඒකෙන් ගෙවලා තියෙන්නේ කීයක්ද? 20ක් තව ගෙවන්න තියෙනවා නම් ගෙවලා තියෙන්නේ 40යි. තව ගෙවන්න තියෙන 20 වගකීම් වලට එකතු වෙනවා. හදාගන්න. 800න් 60ක් ගියාම 740යි 890ක් වෙනවා හිමිකම. නෑ 790 නේ. මෙතන එනවා 5යි 2යි 7යි 370ක් වෙනවා වගකීම. එහෙනම් මේ දෙක ළමයි මේ දෙක එකතු වෙන්නේ වත්කම් වෙන්නේ. නැත්නම් උඩින් ඉඳලා යට හදාගෙන වත්කමක් නෑ. 9 7යි 16න් 6 දාන එකක් ඉතුරු 1160යි. එහෙනම් ළමයි අපිට උත්තර දෙන්න පුළුවන් 1160යි බිංදු 3යි දහස් වලින් නෙමෙයි රුපියල් වලින් ලියන්න ඕන. වාක්‍යයෙන් 3,70,000යි හිමිකම් 7,90,000යි. 37 පහ සඳහන් එක් අවස්ථාවේ වඩා හොඳින් අදාළ වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයද? මූල ප්‍රකාශ වාර්තා කරන කාලය දැක්වීම ළමයි අපි සංකල්ප ඉගෙන ගත්තත් රිවිෂන් තියරි දෙකේම කාලච්ඡේද සංකල්පය.
අයිතිකරුවන්ට කරන ලද බෙදා හැරීම රඳවාගත් ඉපැයුම් වලින් අඩු කිරීම අයිතිකරුවන්ට අදාළ ප්‍රකාශ ළමයි අදාළ වෙන්නේ ඒකක සංකල්පයට. ඒකක සංකල්පය. දේපල පිරිත් උපකරණ අත්පත් කරගත් පිරිවැයට මැනීම ඓතිහාසික ඓතිහාසික පිරිවැය සංකල්ප උනට අපිට සංකල්ප ටික දීලා තියෙනවා නේ ළමයි සංකල්ප මේ හතරෙන් එකක් ලියන්න ඕනේ. මම ඒක දැක්කේ නෑ. දැන්නේ දැක්කේ හරි. බලමු. පළවෙනි කාලච්චේ සංකල්පය හොඳ වෙලාවට තියෙනවා. ඒක ගත්තා. ඒක සංකල්පයත් ගත්තා. තව අපිට ඉතුරු වෙන ළමයි මොකද්ද? 2යි 3යි. දැන් අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්නේ මොකද්ද? දීපල පිරිත් උපකරණ අත්පත් කරගත් පිරිවැයටමයි ඉන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය අනුව. ඕකනේ අපි දන්න ප්‍රධානම සංකල්පයේ C වලට අදාළව. එතකොට ඔතන ඔට්ටු වෙවි ඉන්න එපා. D බලන්න. පිරිවැය හා ශුද්ධ ප්ලද්දගෙන් අඩු වගේට තොගමයින් ළමයි විචක්ෂණ සංකල්පය කියන්නේ ආරක්ෂණ සංකල්පය. එහෙනම් මෙතෙන්ට එන්නේ විචක්ෂණ. ඉතින් එහෙනම් අරකට දැන් ඔට්ටු වෙලා පළක් තියනවාද? ඉතුරු උත්තරේ එන්නේ අඛණ්ඩ පැවැත්ම දාන්න. අඛණ්ඩ පැවැත්ම. 37ත් හරි. 38 ගුණාත්මක ගති ලක්ෂණය සඳහන් කරන්න. දේපල පිරියුතු උපකරණ සාධාරණගයට ප්‍රත්‍යාගරණය කිරීම ළමයි දේපල පිරියුතු උපකරණයක් ප්‍රත්‍යාගරණය කරුවහම මම පළවෙනි පාඩමේ උගන්ලා තියෙනවා රැකෙන්නේ මොකද්ද කඩ වෙන්නේ මොකද්ද කියලා. රැකෙනවා ළමයි අදාළ බව. දේපල පිරියුතු උපකරණයක් ප්‍රත්‍යාගරණය කරද්දී ඒ කාලයට අදාළ වටිනාකමක් නෙන්නේ. එතකොට අදාළ බව රැකෙනවා. නමුත් ඒ තොරතුරේ තියෙන විශ්වාස නියෝජ්‍යත්වය කඩ වෙනවා. ඒකට මම ඔයාලට හේතු කිව්වා. ඔය දේපල පිරිත් උපකරණ ප්‍රත්‍යාගරණය කරන ළමයි ඒ ප්‍රත්‍යාගරණය කරන්න වෙනම කට්ටිය ඉන්නවා. එතකොට එයාලා දේපලයට වටිනාකම විදිහට දෙන්නේ එයාලගේ දැනුම අනුව. එතකොට ඒක විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ තියනවද නැද්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. හින්දා විශ්වාසයේ නියෝජ්‍යත්වයේ කඩ වෙනවා අදාළ බව රැකෙනවා. ඒ කාලයට අදාළ වටිනාකමක් ළඟින් හරියන වටිනාකමකට පොත්වල ලියවෙනවා. ඒකයි අදාළ බව රැකෙන්නේ. ඊළඟට කර්මාන්ත සම්මතයන්ට අනුකූල වන පරිදි 5-4 ක්‍රමයට තොග අගය කිරීම. ඒකට ළමයි අපිට කියන්න බලනවා සැසඳිය හැකි බව. කර්මාන්ත වලට අනුකූලවනේ යන්නේ. ඒ ක්‍රමයට අනුකූලවනේ. වෙනස් කරන්නේ. මූල්‍ය කල්බද්දම් මත මිලදීගත් මෝටර රථයක් වත්කමල් ලෙස හඳුනා ගැනීම ළමයි. ඒක අපිට ගන්න පුළුවන් විශ්වාසනීය නියෝජ්‍යත්වය. විශ්වාසයේ නියෝජ්‍යත්වය. සෑම කාර්තුවක් අවසානම අතුරු මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ළමයි කාලීන බව ගන්න පුළුවන්. කාලීන බව. මේ අහන්නකො. දැන් මේ වගේ එව්වා ඔයාට පැටලෙන එව්වා. හරිද? මේ වගේ පැටලෙන දේවල් ඒ කියන්නේ මේ ගුණාත්මක ගති ලක්ෂණ ඔය ගිණුම් කරන සංකල්ප වගේ මේ පළවෙනි කොටස් වල එනෙව්වා ළමයි ඔයා වෙනම පොතක ලියා ගන්න. දැන් උදාහරණයක් විදිහට මම ඉස්සර පාඩම් කරා දැන් මට මේවා ගුණාත්මක ගති ලක්ෂණ ඉස්සර පැටලෙනවා. හරි එතකොට මම කරේ ගත්තා පොඩි පොතක් චූටි පොතක් අරගෙන ඔය මේ තියෙන විදිහට දේපල පිරිත් උපකරණ සාධාරණයට ප්‍රත්‍යාගනය කිරීම. එහා පැත්තේ ලියාගත්තා අදාළ බව. ඔය 5-4 ක්‍රමය ඒක නම් සාමාන්‍යයෙන් තේරෙනවනේ එකම විදිහට කරගෙන යනවා සැසඳිය හැකි බව කියලා. ඊළඟට මූල්‍ය කල්බද්දක් මේ වත්කමල්ල සඳුනා ගැනීම විශ්වාසනීය නියෝජ්‍යත්වය ලිව්වා. එතකොට ඒ දෙක මං ආපහු බලනවා. ඒ පොත අරගෙන. එතකොට මට ඕක මතක් වෙනවා. ඔය විදිහටම ආපහු ඊළඟ පේපර් එකේත් ළමයි ගුණාත්මක ගති ලක්ෂණ සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් ඉරි ගහන එකේ හෝ යමුකේ හෝ ඒවා. ඒකේ විදිහටම ලියලා ඔය උත්තර ලියා ගන්න. එහෙමයි ඔය ටික හදාගන්න වෙන්නේ. මොකද ඕවා මේවා වරදින්න පුළුවන් ඔයාට. හැබැයි ඒකට chance එකක් දෙන්න එපා. පහත තොරතුරු ක්‍රීඩා සමාජයක සමාජික මුදල් හා බැඳේ. හඳුනාගත් සමාජික මුදල කීයද අහනවා මුදල් ඉල්ලන සමාජික මුදල කීයද කියලා අහනවා. අපි හැමෝම දන්න ගාණක්. කෝකටත් කියලා සමාජික මුදල් ගිණුමකුත් ගහගන්න. මෙන්න සමාජික මුදල් ගිණුමක්. අවුරුද්ද මුල කලින් ලද මුදල වගකීමක් 60යි. අවුරුද්ද මුල ඉදිරියට ලද මුදල අවුරුද්ද මුල හිඟ මුදල 20යි. හරට දැම්මා. අවුරුද්ද අවසානයේ හිඟ සමාජික මුදල 30යි. අවුරුද්ද අවසානයේ කලින් ලද සමාජික මුදල 80යි. සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල 1000යි. මේ එක්කෙනෙක්ගේ මුදල කීයද 1000යි.
ඒ වගේ සමාජිකයෝ කීයක් ඉන්නවද 60යි. එහෙනම් ළමයි වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම කියන්නේ ලැබුණත් නොලැබුණත් මුළු ගානනේ. 60 දෙනෙක් ඉන්නවා 1000 ගානේ අය කරන. එතකොට 60000යි. එතකොට ළමයි මේ 60000ට අදාළ දිත්ත සටහන ආදායම් වියදම් ගිණුම බැර. ඒ කියන්නේ ලාභාලාභනේ. ලාභාලාභ බැර සමාජික මුදල් ගිණුම හර 60යි. ආදායම් වියදම් කියලා ලියනවා. දැන් මේක තුලනය කරුවාම ළමයි මුදලින් ලැබුණු සමාජික මුදල එනවා. මෙන්න මේ බැර පැත්තට මුදල් හර සමාජික මුදල් ගිණුම බැරනේ. 6යි 2යි 8යි 8යි 16 160යි 0යි 6යි 3යි 9යි 7යි 16යි. මුදලින් ලැබිලා තියෙනවා ළමයි කීයක්ද? 70000ක්. ඒක හදාගන්න. අපි ඉන්න දැන් ඊළඟට අවසාන ප්‍රශ්න 10 ඇතුලේ. 40 හවුල් ව්‍යාපාරික කීර්තිනාමය අස්තමේන්තු කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න. ළමයි කීර්තිනාමය අස්තමේන්තු කරන්නේ හවුල් ව්‍යාපාරයේ හිමිකම වෙනස් වෙන සෑම විටදීම. උදාහරණ නව හවුල්කරුකු බඳවා ගැනීමේදී ලියා ගන්න. ලියලා නැත්තම් නව හවුල්කරුකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුකු විශ්‍රාම යෑමේදී හවුල් ව්‍යාපාරයේ විසිරුවා හැරීමේදී තව ලාභ අනුපාත වෙනස් වීමේදී හවුල් ව්‍යාපාරයේ සමාගම් බවට පරිවර්තනය කිරීමේදී ඔන්න අවස්ථාවල ඔයාලට තියෙන අවස්ථා දෙකයි හවුල්කරුකු බඳවා ගැනීමේදී හා සිටින හවුල්කරුකු විශ්‍රාම යෑමේදී. ඒ දෙක ලියනවා නම් හොඳයි. 41 හවුල් ව්‍යාපාරයකට අදාළව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. එක්ක F දාන්න ඕන එක්ක T දාන්න නැත්නම් සත්‍ය අසත්‍ය කියලා සිංහලෙන් ලියන්න ඕන කැමත්තා. හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය අස්තමේන්තු කරන ලබන්නේ එහි ලාභදායීත්ව වෙනස් වන විටදීය. නෑ ළමයි දැන් උඩ කතා කරුවානේ වෙනස් වෙන අවස්ථා දෙක. එතකොට ඔයාට මේ ඔයා හිතන්නකෝ ඔයා වෙන අවස්ථා දෙක දන්නේ. හැබැයි ඔයාට තේරෙනවා මේ 41 කියන්නේ ලාභදායීත්ව වෙනස් වෙන විටදී තමයි කීර්තිනාමය අස්තමේන්තු කරන්න කියලා කියන්නේ. එතන තියෙන එක අවස්ථාවයිනේ. එතකොට උඩ හරියට මීටරෙන් හිටපු කෙනෙක් දන්නවා අවස්ථා එකට වඩා තියෙන්න පුළුවන්. එතකොට මේක ළමයි මොකක්ද කියන්න වෙන්නේ 41 අසත්‍යයි. ලාභ දායිත්ව වෙනස් වෙන විටදී නෙමෙයි අනික. ලාභ අනුපාතය වෙනස් වෙන විටදී. 2007 පනතට අනුව හවුල් ව්‍යාපාර සිටේ උපරිම සංඛ්‍යාව 20යි. ඒක සත්‍යයි. අපි කතා කරනවානේ. හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් නොමැති හවුල් ව්‍යාපාරයක් පැවතිය නොහැක. අසත්‍යයි. පැවතිය හැකනේ ළමයි. ගිවිසුමක් කොහොමද? වාචිකව ලිඛිතව ව්‍යංගෙන් ඔය තුනේ හැකින් තියන්න පුළුවන්. 1990 හවුල් ව්‍යාපාර ආඥා පනත 24 වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතු අසත්‍යයි. එහෙම ගෙවන්න කියලා නැහැ. පොලී නොගෙවයි කියලායි තියෙන්නේ. 42 2007 3.1 සමාගම කොටස් 20 බැගින් සාමාන්‍ය කොටස් 10000ක් සඳහා අයදුම් කැඳවන ලදී. කොටස් 15000ක් සඳහා අයදුම් ලැබුණලු. කොටස් සමානුපාතික විභජනය කෙරුවලු අතිරික්ත මුදල් ආපහු යවවලු. ප්‍රගත ප්‍රාග්ධනයේ වැඩි වීම කියද. ළමයි ඔයාලට මම කියලා තියෙනවා සමාගම් වලදී අපි කොටස් නිකුත් කරන්නේ 10000ක් නම් ඊට වඩා වැඩිපුර කොටස් හම්බුනොත් අපි ළමයි වැඩිපුර තියෙන ටික ප්‍රතික්ෂේප කරලා අරිනවා. ඒ ප්‍රතික්ෂේප කරලා අරින්න යොදා ගන්න ක්‍රම එකක් අර භූගෝලීය පදනමට ඈත ඉන්න අයව අයින් කරලා දානවා. එහෙම නැත්නම් ලොතරැයි ක්‍රමයට හම්බෙන ඇප්ලිකේෂන් ටික අයින් ප්‍රතික්ෂේප කරලා යනවා. එහෙම නැත්නම් සමානුපාති විභජන ක්‍රමය. ඒ කියන්නේ හැමෝටම කොටස් හම්බෙනවා. එතකොට හැබැයි ඉල්ලූ ප්‍රමාණයට වඩා අඩුවෙන්. කොහොම කරත් ප්‍රතික්ෂේප වෙන්නේ වැඩිපුර හම්බුණු කෑලි ටික. එතකොට මෙතන වැඩිපුර හම්බුනේ කීයක්ද ළමයි? 10000ක් කොටස් නිකුත් කරුවාම 15000කට මුදල් ආවහම මෙතන වැඩිපුර හම්බෙලා තියෙනවා 5000ක කොටස් සඳහා මුදල්. එතකොට අපේ ආයන්නෙන් ඉල්ලනෝනේ ආපසු යවන ලද අතිරික්ත මුදල කීයද කියලා. කොටස් 5000ක මුදල් යවලා තියෙන්නේ. එහෙනම් කොටසක් එයාලා අරගෙන තියෙන්නේ කීය ගානේද 20 ගානේ අපිට සල්ලි එවලා තියෙන්නේ. එහෙනම් 5000 ගුණ කිරීම 20 කියන්නේ 5 අරක් 2 10යි ලක්ෂයයි. අතිරික්ත මුදල් කීයද ළමයි? ලක්ෂයයි.
ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩිවීම. ඉතින් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වැඩි වෙන්නේ නිකුත් කරපු කොටස් ගානේ. කීයද? 10 ගුණ කිරීම 20 කියන්නේ ලක්ෂ 2යි. 43. 2016 4යි 1 දිනට සමාගමක ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ කොටස් 50 බැගින් නිකුත් කළ අතර පොඩේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කොටස් 50 කොටසක් රුපියල් 50 ගානේ ලියාගමු. නිකුත් කළ කොටස් ලක්ෂකින් සමන්විත විය. මේ කවදටද? අවුරුද්ද මුල දවසට. මෙදින කොටසක් 40000 බැගින් සමාගමෙහි සංචිත වලින් මිලියනයක් ප්‍රාග්ධනිත කරන ලදී. හරි. හිමිකමේ වැඩිවීම ඉල්ලනවානේ. හරි. මුලම ළමයි හිමිකම තිබුණු ගාන තමා මේ තියෙන්නේ. කොටස් ලක්ෂයක් තිබිලා තියෙනවා රුපියල් 50 ගානේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ප්‍රසාද නිකුතුවක් කරලා තියෙනවා. ඒ කියන්නේ සංචිත ප්‍රාග්ධනිත කිරීමන්නේ. ප්‍රසාද නිකුතේ වටිනාකම අපි හොයමු. ප්‍රසාද නිකුතේ වටිනාකම මිලියනයයි. එතකොට ළමයි ප්‍රසාද නිකුතුවක් කරද්දි වෙන්නේ මොකද්ද? ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙනවා, මෙන්න සංචිත තියෙනවා. සංචිත වලින් මිලියනයක් අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ මිලියනයක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම. තවද 2017 3.30 දින පැවති සෑම සාමාන්‍ය කොටස් 5කට එක බැගින් වනසේ හිමිකම් නිකුතුවක් කරනවා. ඔන්න ළමයි ආපහු හිමිකම් නිකුතුවක් කරනවා. දැන් ප්‍රසාද නිකුතුවේ නම් ළමයි ඔයාලට දීලා තියෙන්නේ රුපියල් වලින් වටිනාකම. හිමිකම් නිකුතුව ඔයාලට වටිනාකම හොයාගන්න කියනවා. එහෙනම් හිමිකම් නිකුතුව කියද්දි කියනවා මොකද්ද? පැවති හැම කොටස් 5කටම එක ගානේ. ඒ කියන්නේ කොටස් ගාන උඩට දානවා හැම කොටස් 5කටම එක ගානේ රුපියල් කීය ගානේද? 30 ගානේ නිකුතුවක් කරනවා. දැනට සිට කොටස් කරුවා විසින් සියලු හිමිකම් දායක විය. හිමිකමට දායක කියන්නේ හිමිකම් නිකුතුව එයාලා සල්ලි දීලා අරගෙන තියෙනවා. හරි. ඕක තමයි උතනදී කියන්නේ. දැන් ළමයි මේකෙදි අපිට හොයාගන්න ඕනේ හිමිකම් නිකුතුව කරන දවසට තියෙන කොටස් ගාන. ආරම්භෙම කොටස් ලක්ෂයක් තියෙනවානේ. ඊට පස්සේ ප්‍රසාද නිකුතුව කරද්දිනුත් ළමයි කොටස් ආපහු වැඩි වෙනවානේ. මේ තියෙන්නේ මුල තිබුණු කොටස් ගාන. තව ප්‍රසාද නිකුතුව කරද්දිනුත් කොටස් යම් ප්‍රමාණයක් වැඩි වුණානේ. ওই දෙක එකතුව තමයි ළමයි හිමිකම් නිකුතුව කරලා තිබුණු කොටස් ගාන කියන්නේ. දැන් ප්‍රසාද නිකුතුව දීලා තියෙන්නේ රුපියල් මිලියනයක්. එහෙනම් මේකේ ඇතුලේ තියෙන කොටස් ගාන හොයන්න මොකද කරන්නේ? ඔය රුපියල් මිලියනයේ ප්‍රසාද නිකුතේ වටිනාකම බෙදනවා. කොටසක් දීලා තියෙන්නේ ප්‍රසාද නිකුතේ 40 ගානේ. 40න් බෙදන්න. එහෙනම් මිලියනය 40න් බෙදුවම ළමයි ප්‍රසාද කොටස් ගාන එනවා. කොච්චරක් ප්‍රසාද කොටස් නිකුත් කරුවද කියලා. මිලියනය බෙදීම 40 25000යි. එහෙනම් ප්‍රසාද නිකුතුවේදී කොටස් නිකුත් වෙලා තියෙන කොටස් 25000. ආපහු බලන්න තේරුම් නැති කෙනෙක් අපිට දැන් හිමිකම් නිකුතුව කරද්දි ළමයි අවශ්‍ය වෙනවා හිමිකම් නිකුතුවේදී අපිට අවශ්‍ය වෙනවා එදාට තිබුණු හැම කොටස් 5කටම එක ගානෙන් නිකුත් කරන්නේ. ඒ හිමිකම් නිකුතුව කරන දවසට තියෙන කොටස් ගාන හොයාගන්න. එතකොට හිමිකම් නිකුතුව කරන්න කලින් ළමයි හිමිකම් නිකුතුව කරන්න කලින් ආරම්භේ කොටස් තිබිලා තියෙනවා ලක්ෂයක්. ඊළඟට ප්‍රසාද නිකුතුවකුත් වෙනවානේ. ප්‍රසාද නිකුතුවේදිනුත් කොටස් වැඩි වෙනවා තව. එතකොට අපි ওই දෙකේම එකතුව තමයි හිමිකම් නිකුතුව කරන දවසට කොටස් ගන්න කියලා ගන්න. එතකොට ප්‍රසාද නිකුතුව කොච්චරක කොටස් වලින් කරාද කියලා හොයන්න ඕන. අපිට ගානේ මෙයාලත් කපටි වෙලා දීලා තියෙනවා. ඔයාට පුළුවන් ද මේක හොයාගන්න කියලා පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. එයා කියනවා කොටසක් 40 බැගින් සමාගමෙහි සංචිත වලින් මිලියනයක් රුපියල් මිලියන ප්‍රාග්ධනිත කරන ලදී. එතකොට ළමයි ඔයා මොකද කරන්නේ? ඔය රුපියල් මිලියනය එක කොටසක ගානෙන් බෙදුවම එනවා ප්‍රසාද නිකුතුව කරපු කොටස් ගාන. කීයක්ද එතකොට 25000යි.
එහෙනම් ළමයි හිමිකම් නිකුතුව කරන දවසට මුළු කොටස් තිබිලා තියෙනවා ආරම්භයේ ලක්ෂයයි ප්‍රසාද 1.25යි සේරම එකතු වුනහම 1,25,000යි. එහෙනම් 1,25,000 බෙදීම 5 ගුණ කිරීම 30 7,50,000ක ළමයි හිමිකම් නිකුතුවක් එනවා. 7,50,000ක. හිමිකම් නිකුතුවේදී මුදල් වැඩි වෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. අපෙන් ඉල්ලන්නේ හිමිකමේ වැඩිවීම කීයද කියලා පළවෙනියටම. ඊළඟට හිමිකම් නිකුතුවෙන් ලද මුදල. ළමයි හිමිකම් නිකුතුවෙන් ලද මුදල නම් ඔයාට කිසිම අවුලක් නැතුව කියන්න පුළුවන් 7,50,000යි. ඒක දැන් අපි හොයාගත්තනේ. මේක 7,50,000යි. හිමිකමේ වැඩිවීමක් වෙනවද කියලා අහන දැන් හිමිකමේ ගනුදෙනු දෙකක් වෙනවනේ අවුරුද්දේ. ප්‍රසාද නිකුතයි හිමිකම් නිකුතයි. ප්‍රසාද නිකුතුවේදී ළමයි බලන්නකො හිමිකමට වෙනසක් වෙනවද කියලා ප්‍රකාශිත ප්‍රාග්ධනයත් වැඩි වෙලා සංචිත අඩු වෙනවා. එතකොට ওই දෙක එකතු වෙන හිමිකම කියන්නේ හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා කියන්නේ බලපෑමක් නැහැ ප්‍රසාද නිකුතුවේදී. හිමිකම් නිකුතුවේදී ප්‍රකාශිත ප්‍රාග්ධනය විතරයි වැඩි වෙන්නේ අනිත් පැත්තෙන් මුදල් වැඩි වෙන්නේ. එතකොට 7,50,000යි ළමයි හිමිකම වැඩි වීම විදිහට ගණ්ඩත් වෙන්නේ. මොකද ප්‍රසාද නිකුතුවේදී හිමිකමට බලපෑමක් නැත. සංචිතයක් අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා. තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න. උත්තර එන්න ඕන 43ට 7,50,000 ගානෙමයි දෙකටම. ගාන තේරුම් නැහැ කියපු හින්දා ආපහු මම මුලින් ඉඳලා කියනවා අහගන්න. වෙන අවධානය වෙන තැන් වලට දෙන්න නැතුව හරියට අහගන්නකො. ආරම්භයේ කියන්නේ අවුරුද්ද මුලම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 50 ගානේ කොටස් ලක්ෂයකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒ කියනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයක් ගැහුවොත් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ඊළඟට මම මේක සංචිත නම් අපේ වර්ග වෙනවා. නමුත් මේ ගාන එහෙම වර්ග කරලා නැති හින්දා ඔන්න ඔහොම තියෙනවා. මෙතන ප්‍රකාශිත ප්‍රාග්ධනය එතකොට වටිනාකමනේ අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශිත ලියන්නේ රුපියල් වටිනාකමනේ. ඒකේ වටිනාකම දීලා තියෙනවා 50 ගානේ ලක්ෂයක කොටස් තියෙනවා කියන්නේ මිලියන 5ක කොටස් තියෙනවා. සංචිත ගැන යාලා මුකුත් කියන්නේ. ඊට පස්සේ මෙදින එන අවුරුද්ද මුලම සමාගමෙහි සංචිත වලින් මිලියනයක් මෙදින කොටස් රුපියල් 40 බැගින් සමාගමෙහි සංචිත වලින් මිලියනයක් ප්‍රාග්ධනිත කරන ලදී. සංචිත ප්‍රාග්ධනිත කිරීම කියන්නේ ප්‍රසාද නිකුතුව. ප්‍රසාද නිකුතුවේදී වෙන්නේ සංචිත අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙන එක. එතකොට දැන් මෙතන අපිට දීලා තියෙන රුපියල් වටිනාකම හින්දා ගණනය කරන්න දෙයක් නැහැ. දැන් සමහර ගණන් වල දෙන්නේ මෙහෙමනේ ප්‍රසාද නිකුතුවේ. ප්‍රසාද නිකුතුව කොටසක් රුපියල් 40 බැගින් කොටස් 60,000ක් සඳහා ප්‍රසාද නිකුතුවක් කරනදී. එතකොට ඔයා මොකද කරන්නේ? 40 ගුණ කරන්න ඕන 60,000න්. ඒන ගාන තමයි ප්‍රසාද නිකුතුවේ වටිනාකම. දැන් අපිට ප්‍රසාද නිකුතුවේ වටිනාකම කෙලින්ම දීලා තියෙනවානේ. එහෙනම් මේ බලන්නකෝ. ප්‍රසාද නිකුතුව කොටසක් රුපියල් 40 ගානේ. කොටස් ගානේ දීලා නැහැ. හැබැයි ඒකේ වටිනාකම දීලා තියෙනවා කීයක්ද? මිලියනයක්. එහෙනම් කොටස් ගාන කීයද කියලා ඔයාලට හොයාගන්න බැයිද? පුළුවන්නේ. මිලියනය 40න් බෙදුවම කොටස් කීයක් එනවද? 25000ක් එනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවද සමාගමේ කොටස් ආරම්භයේ ලක්ෂයක් තියෙනවා. අවසානයේ 25 ප්‍රසාද නිකුතියදී 25000ක් සමාගමට තව කොටස් එනවා. එතකොට දැනට සමාගම සතුව මුළු කොටස් තියෙනවා කීයක්ද? 1.25ක් තියෙනවා. ඔන්න 1.25ක් තියෙනවා. ඊට පස්සේ දැන් කියනවා තව ඉස්සරහට යද්දී 2017 3.31 මොකද කරන්නේ මේ පැවති හැම කොටස් පහකටම ඒ කියන්නේ සමාගමේ තියෙන හැම කොටස් පහකටම එක ගානේ හිමිකම් නිකුතුවක් කරනවා. හිමිකම් නිකුතුව කියන්නේ ඉන්න කොටස් හිමියන්ට මුදල් අරගෙන කොටස් නිකුත් කරන එක.
එතකොට හිමිකම් නිකුතේ කොටස් ගාන කොටසක් නිකුත් කරන්නේ 30 ගානේ. අපිට කොටස් ගාන කීයද කියලා කියන්නේත් වටෙන් ගිහිල්ලා. දැන් තියෙන සමාගමේ දැනට තියෙන හැම කොටස් පහකටම එක ගානේ. දැනට කොටස් කීයක් තියෙනවද? අපි ඒක හොයාගත්තනේ. ආරම්භයේ ලක්ෂයක් තිබුණා. ප්‍රසාද නිකුතේදී 25000ක කොටස් ආවා. එතකොට මුළු කොටස් කීයද? 1.25යි. මෙන්න මේ 1.25ක කොටස් වලින් සෑම කොටස් පහකටම එක ගානේ. එහෙනම් පහෙන් බෙදුවම එනවා ප්‍රසාද නිකුතුව කරන කොටස් ගාන. පහෙන් එකෙන් බෙදුවම. කීය ගානද එතකොට හිමිකම් නිකුතුව කරන්නේ 30 ගානේ. 1.25 දැනට තියෙන සෑම කොටස් පහකටම එක ගානේ රුපියල් 30 ගානේ හිමිකම් නිකුතුවක් කෙරුවා කියවම හිමිකම් නිකුතේ වටිනාකම ඔයාලට හොයාගන්න පුළුවන්. 5 සරක් 2 10යි. 5 සරක් 5 25000යි. එතකොට එනවා ළමයි 7,50,000. මෙයා හිමිකම් නිකුතේ වටිනාකම කියන 7,50,000යි. දැන් ඔයාගේ ආයන්නෙන් ඉල්ලන්නේ ඒකනේ හිමිකම් නිකුතෙන් ලද මුදල 7,50,000යි. ඒක හොයාගත්තේ. ඊට පස්සේ මුළු හිමිකමේ වැඩිවීම කීයද කියලා අහනවානේ. දැන් මේ හිමිකම් නිකුතේදී වෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 7,50,000කින් තව වැඩි වෙන එක. සංචිත වලට බලපෑමක් නැහැ. මොකද දිත්සටහන මුදල් හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැරයි. දැන් එහෙනම් ආයන්නටත් උත්තරේ වට හොයන්න පුළුවන්. හිමිකමේ වැඩිවීම වර්ෂය තුල හිමිකමේ වැඩිවීමට බලපෑම මෙන්න මේ ගනුදෙනු දෙක. දැන් පළවෙනි ප්‍රසාද නිකුතේදී හිමිකමට මොකුත් වෙන්නේ නැහැනේ. සමාගමක හිමිකම හැදෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය දන සංචිත. දැන් බලන්නකො ප්‍රසාද නිකුතේදී ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙනවා, සංචිත අඩු වෙනවා. මේකේ බලපෑමක් නැත. දෙවෙනි කෑල්ලේදී හිමිකම් නිකුතේදී ප්‍රකාශිත ප්‍රාග්ධනය විතරයි වැඩි වෙන්නේ. එහෙනම් හිමිකම වැඩි වෙනවා. කීයකින්ද 750කින්. අන්න ඒකයි උතනෝයි දාලා තියෙන්නේ. මම හිතනවා දැන්වත් තේරෙන්නේ නැති කියලා වැඩි ඈ. තේරුම් නැත්තම් නැවත ආපහු චුට්ටක් ඔගේ හිමින් බලන්න. හතලිස් හතර ABCD කියන අයිතම ටික හඳුනා ගන්න කියලා කියනවා. A. ඔයාලට බලන්න A කියන තීරයේ තියෙන එකක් ප්‍රත්‍යාගන සංචිත තියෙනවා. අනිත් පැත්තේ මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? රඳවාගත් ලාභ තියෙනවා. ළමයි ප්‍රත්‍යාගන සංචිතය රඳවාගත් පියුම් දෙකම එකට පෙන්වන්නේ. ඔතන විස්තරයට ලියන්නේ මොකක් කියලාද? මුළු විස්තීර්ණ ආදායම කියලා. මුළු විස්තීර්ණ ආදායම. B. රඳවාගත් පියුම් අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙලා එහෙනම් ළමයි ප්‍රසාද නිකුතුවක්. ප්‍රසාද කොටස් නිකුතුව නැත්තම් සංචිත ප්‍රාග්ධනයට කිරීම. එතකොටනේ ළමයි සංචිත අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනය වැඩි වෙන ගනුදෙනු නැත. ඊට පස්සේ C. අතුරු ලාභාංශ ගෙවීම. අවසානයේ D ප්‍රකාශිත ප්‍රාග්ධනය විතරයි වැඩි වෙලා තියෙන්නේ. ඔයාලට මේක කියන්න පුළුවන් කොටස් නිකුතුව. නැත්තම් හිමිකම් නිකුතුවේදීත් මේක වෙනවා ඈ. ප්‍රසිද්ධ නිකුතුව කොටස් නිකුතුව කියවම ප්‍රසිද්ධ නිකුතුවට. එහෙම නැත්තම් හිමිකම් නිකුතුව. 44ත් එහෙනම් හරි. 45 කොටස් හිමිය අපිට සමාගම් දෙකක් දීලා තියෙනවා. ඊට අදාළව ගණනය කරපු අනුපාතත් දීලා තියෙනවා. ඔන්න ප්‍රැක්ටිකල් මේ අහන ප්‍රශ්න. කොටස් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ජනනය කරන සමාගම කුමක්ද කියලා අහනවා. ඒක ළමයි බලන්නේ මොකද්ද? හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයෙන්. කොටස් හිමිය කියන්නේ හිමිකමනේ. එතකොට හිමිකමට ප්‍රතිලාභ වැඩිපුර හම්බෙන්නේ මොකෙන්ද? R වල 25යි, Q වල 20යි. උත්තරේ R. පොලි වියදම් ආවරණය කිරීමට ඉහළ හැකියාවක් ඇති සමාගම. ළමයි පොලි ආවරණ අනුපාතය. ඔයාලට මතක ඇති. ඒකෙන් කියන්නේ ව්‍යාපාරයේ පොලිය බදු පෙරලාභයෙන් ආවරණය කරන්න බදු පෙරලාභයෙන් කොච්චර සැරයක් ආවරණය කළ හැකිද? ඉහළ හැකියාවක් තියෙන ළමයි Q සමාගමට. ඒකනේ 3.2ක වාර ගාන. ලාභය 3.2 වාර ගානකින් කවර් කරන්න පුළුවන්. C. වත්කම අත්පත් කර ගැනීම සඳහා වැඩි ණය ප්‍රාග්ධනයක් භාවිතා කරන සමාගම මොකක්ද කියලා කියනවා. ඒක ළමයි යන්න පුළුවන්. ණය හිමිකම් අනුපාතයෙන් P. ඒකනේ වැඩි P. sorry P නෙමෙයි R නේ. RR. අවසානික කෙටි කාලීන බැඳීම් පීමට ති හැකියාව. කෙටි කාලීන බැඳීම් අපිට පියවන්න පුළුවන්. වැඩි හැකියාවක් තියෙන ළමයි ක්ෂණික වත්ක අනුපාතය ගත්තාම මේ
මෙයානේ වැඩි Q. 46 වෙනස් සාධක ස්ථාවර තිබී 2017 3:30 වෙනි පහත එක් ගනුදෙනුවකදී සමාගමක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය හා ණය හිමිකම් අනුපාතය වැඩි වේ අඩු වේ වෙනස් ද යන සඳහන් කරන්න. හරි ළමයි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය කියන්නේ උඩට දානවා ප්‍රතිලාභය. සමීකරණ දෙක ලියාගමුකෝ මුලින්ම. පල්ලෙහාට දානවා හිමිකම ගුණ කරනවා 100. ණය හිමිකම් අනුපාතය දාද්දි උඩට දානවා අපි ණය ප්‍රාග්ධනය ගන්නවා හිමිකම් ප්‍රාග්ධනය දානවා ගුණ කරනවා 100. ඔය විදිහට අපි ගන්න. එතකොට 100ට 12ක පොලි අනුපාතයකට බැංකුවකින් දිව් කාල ණයක් ගත්තාම ඔයා හිතන්නකො ළමයි මේ පළවෙනි අනුපාතයට ඒකෙන් මොන හරි එනවද කියලා. 100ට 12ක පොලි අනුපාතයකට අපි දිගු කාලීන ණයක් ගත්තාම ළමයි දිගු කාලීන කියන ජංග වගකීම්නේ. මේ ජංග නොවන වගකීම්නේ. ජංග නොවන වගකීම් වලට අදාළ කෙනෙක් මෙතන ඉන්නවද? නැහැ. ඊළඟට මුදල් දැන් දිගු කාල ණයක් ගත්තාම මුදල් හර බැංකු ණය බැර. මුදල් අදාළ වෙන්නේ නැණි මේකට. එතකොට මේක වෙනස් වෙන්නේ නැහැ. NC not changeable. ණය හිමිකම් අනුපාතයට මොකද වෙන්නේ කියලා අහනවා. එයා වැඩි වෙනවා. ණය ගන්නවා කියන ණය හිමිකම් අනුපාතය වැඩි වෙනවා. මේ ණය හිමිකම් අනුපාතය හොයන්නේ මෙහෙමනේ. ණය ප්‍රාග්ධනය වැඩි වෙනවා උඩ එක්කන වැඩි වෙනවා කියන්නේ අනුපාතය වැඩි වෙනවා. හිමිකම් නිකුතුවක් කළ අතර දැන් සිටින කොටස්කරුවන්ට හිමිකම් සඳහා දායක විය. ළමයි හිමිකම් නිකුතුවක් වුණාම මොකද වෙන්නේ? හිමිකම් නිකුතුවේදී හිමිකම වැඩි වෙනවා. මේ බලන්නකො මේ අනුපාතය උඩට දාන්නේ ප්‍රතිලාභයනේ. පල්ලෙහාට දාන්නේ හිමිකමනේ. හිමිකම තව තවත් වැඩි වෙනවා කියන්නේ ළමයි මේ උඩ එක්කෙනා බෙදෙන අනුපාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? අනුපාතය සම්පූර්ණ ගනිද්දී අඩු වෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකො ප්‍රතිලාභය 100යි කියලා. හිමිකම 1000ක් වුණොත් මොකද වෙන්නේ? 0.1ක් වෙනවා. හිතන්නකො හිමිකම 5000ක් වුණොත් මොකද වෙන්නේ? තව අඩු වෙනවනේ. ප්‍රතිලාභය 100 5000න් බෙදනවා කියන්නේ තව අඩු වෙනවා. එතකොට මෙයා අඩුවේ ඊළඟට අනික් කෙනාට මොකද වෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ මේ ණය හිමිකම් අනුපාතය. ණය ප්‍රාග්ධනයේ එලෙසමයි හිමිකම් ප්‍රාග්ධනය තව තවත් වැඩි වෙනවා කියලා කියන්නේ අර කලින් උඩ එකට වගේ වෙනවා අඩුවේ D තමයි. ওই විදිහට සමීකරණයට දාලා බලන්න. එතකොට ඔයාලට සමීකරණේ මතක තියෙන්න ඕන. දැන් උපකල්පිත අගයන් දාලා බැලුවත් ඔයාට එතකොට මේක හොයාගන්න පුළුවන්. 47 47 අපිට කියනවා ඒකකයකට අන්තර්ග්‍රහණය කරන ලද පොදුකාර පිරිවැය. පොදුකාර පිරිවැයට ටික දීලා තියෙනවා. මම අන්තර්ග්‍රහණය කරලම අන්තර්ග්‍රහණ අනුපාතයක් නෙමෙයි අන්තර්ග්‍රහණය කරන ලද පොදුකාර පිරිවැය යන්ත්‍රයකට අදාළ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ 300යි එකලස් දෙපාර්තමේන්තුවේ 100යි. ඒකකයක් නිපදවන්න ළමයි පැය 3ක් යනවලු. වැඩ කරලද මුළු පැය ගාණක් දීලා තියෙනවා. පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය අපෙන් ඉල්ලනවා. ළමයි දැන් මේ තියෙන්නේ අන්තර්ග්‍රහණය කරපු පොදුකාර පිරිවැයනේ. දැන් අන්තර්ග්‍රහණ අනුපාත වෙන සූත්‍රය මොකක්ද අපි ලියාගමු. අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි අයවැයගත පොදුකාර පිරිවැය බෙදීම අයවැයගත පදනම. එතකොට අපෙන් ඉල්ලන්නේ මොකද්ද? පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. හරි මේකනේ. අයවැයගත පොදුකාර පිරිවැය බෙදීම
අයවැයගත පදනම. හරි. දැන් ළමයි මෙතන අපිට 5000 අයවැයගත පදනම යන්ත්‍ර දෙපාර්තමේන්තුව මුලින්ම ගන්නවා යන්ත්‍ර දෙපාර්තමේන්තුව. හරිද? මෙන්න යන්ත්‍ර. ඊළඟට ගන්නවා දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. ඒතකොට දෙකට වෙන වෙනම හොයාගන්න වෙන්නේ. 11. අයවැයගත පොදුකාර්ය පිරිවැය නම් අපිට තාම හොයාගන්න බෑ. නමුත් අයවැයගත පදනම අපි දන්නවා. මේ වැඩ කරන ලද මුළු පැය ගාන කියන්නේ අයවැයගත පදනමනේ. මේක 5000න් බෙදනවා. 11 දෙපාර්තමේන්තුවේ තියෙනවා 6000ක්. එතකොට 11 දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදුකාර්ය පිරිවැය බෙදනවා කීයෙන්ද? 6000න්. ඊට පස්සේ උඩට ඕනනේ අයවැයගත පොදුකාර්ය පිරිවැය මුළු ගාන. දැන් අපි ඕක හොයාගන්නත් ඕන. මෙන්න මේක හොයන්නේ කොහොමද ළමයි? මෙන්න මේ 300 මෙතනින් තමයි අපිට ගන්න වෙන්නේ. මේ 300 මේ 100යි හොයන්නේ කොහොමද? මේ තියෙන හොඳට බලන්න මොකද්ද? ඒකකයකට අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය පිරිවැය. පොඩ්ඩක් ලියාගමු ඒක පැත්තකින්. ඒකකයකට අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය පිරිවැය. ඕක හොයන්නේ කොහොමද? ඕක හොයන්නේ අන්තර්ග්‍රහණ අනුපාතය ගුණ කිරීම. අපි හොයාගන්න අන්තර්ග්‍රහණ අනුපාතය තියෙනවානේ. අනුපාතය ගුණ කිරීම අදාළ අංශයේ එකක් හදන්න යන පැය ගාන. දැන් මේ ගානේ දීලා තියෙනවා එකක් හදන්න පැය කීයක් යනවද? යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැය 3ක් යනවා. එතකොට ළමයි ඒකකයකට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා අපි කීයක්ද? 300ක්. එහෙනම් අන්තර්ග්‍රහණ අනුපාතය කීයක් එනවද? 100ක් එනවා. ආය අමුතුවෙන් මේ සමීකරණයට යන්න ඕනෙත් නෑනේ. මෙතනින්ම ආවේ 100යි. ආය උත්තරේ අමුතුවෙන් ගන්න දෙයක් නෑ. සමීකරණයට දාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. අයවැගත පොදුකාර හොයාගන්න ඕනෙත් නෑ. අපිට එනවා ළමයි කීයක්ද? 100ක්. එහෙනම් පොදුකාර්පයේ අන්තර්ග්‍රහණ අනුපාතය යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැයකට රුපියල් 100යි. ওই විදිහටම ළමයි අනිත් දෙපාර්තමේන්තුවටත් ගන්නවා 11 වලටත්. 11 වලත් අපිට දීලා තියෙනවානේ අන්තර්ග්‍රහණ අනුපාතය දන්නේ නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා අන්තර්ග්‍රහණය කරු මුළු පොදුකාර්ය 100යි. පැය දෙකක් පාවිච්චි කරනවා. එතකොට ළමයි මෙතෙන්ට එනවා කීයක්ද? 50යි. එහෙනම් අන්තර්ග්‍රහණ අනුපාතය 11 දෙපාර්තමේන්තුවේ පැයකට 50යි. හරි. හැබැයි අපිට ආයන්නේදී මුළු පොදුකාර්ය පිරිවෙය හොයාගන්න වෙනවා. ආයන්නේ කියනවා මෙහෙම. අන්තර්ග්‍රහණය කරන ලද මුළු පොදුකාර්ය පිරිවෙය හොයන්නලු. එතකොට ළමයි ඔන්න මෙන්න මේ ටේබල් එක මට ආපහු ඕන වෙනවා. x මෙන්න මේක. අයවැයගත පොදුකාර්ය පිරිවෙයනේ හොයන්න කියන්නේ දෙකේම. ඒ දෙකටම x කියලා දාගමු. දැන් යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ න අන්තර්ග්‍රහණ අනුපාතය අපි හොයාගත්තා 100යි. එහෙනම් ළමයි මේක විසඳන්න. ඊළඟට 11 දෙපාර්තමේන්තුවේ හොයාගත්තා 50යි. එහෙනම් දැන් මේක විසඳන්න. කොහොමද එන්නේ? මට එනවා ළමයි පළවෙනි යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ එක විසඳුවම 5000.2යි. ඒ කියන්නේ ලක්ෂ 5යි. ඊළඟ දෙපාර්තමේන්තුව විසඳුවාම 6 5 30යි ලක්ෂ 3යි. ඔන්න මට ආපු ඉලක්කම් ටික. ඕකේ තේරුම් ගන්න වචන. අන්තර්ග්‍රහණය කරන ලද පොදුකාර්ය පිරිවැය කියන්නේ අපි අර අන්තර්ග්‍රහණ අනුපාතය අරගෙන ඔයාලට මතක ඇති පියවර. අන්තර්ග්‍රහණ අනුපාතය අරගෙන ඒ අංශයේ ඒකකයක් හදන්න යන පැය ගානෙන් ಗುಣ කරලානේ ඒක ගන්නෙ. අන්නේ යට ඉඳලා උඩට ආවහම තමයි ඔයාට ওই ගාන හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාට හරියට පිළිවෙලට ළමයි මේ තියරිය තියෙන්න ඕන ඔළුවේ.
48 තනි භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක වාර්ෂික අයවැයගත් තොරතුරු පහද දැක්වේ. එම ආයතනයේ ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා අයවැය ක්‍රියාකාරී මට්ටම 10000යි. ඒ කියන්නේ ඒවා ගැන හිතන්න එපා ළමයි. කියන 10000ක් හදනවලු. ඊට අදාළ තොරතුරු තමයි දීලා තියෙන්නේ. ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද කියලා අහනවා. මේක මේ මහා ලොකු ගණන් දැන මේ ගිණුම් කරන දේවල් දැනගන්න අවශ්‍ය නැහැ. වට නිෂ්පාදන පිරිවැය ලේඛනේ මතක නම් මේක හදලා දාන්න පුළුවන්. අපි හදලා දාමු. ඒකකයක ප්‍රාථමික පිරිවැය 20යි කියනවනේ. ඔන්න. ඒකක ප්‍රාථමික පිරිවැය 20යි. ඒවා සේරම විචල්්‍යය කියලා කියනවා. හරි ඒක කමන්න. ඒක පස්සේ බලමුකෝ. ඒකකයක විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඔන්න ඊළඟට ළමයි මේ ප්‍රාථමික පිරිවැයට එකතු වෙන්න ඕන නිෂ්පාදන පොදුකාර්ය. එතකොට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කොටස් දෙකයි විචල්්‍ය නිෂ්පාදන ස්ථාර නිෂ්පාදන පොදුකාර්ය. ඉතින් විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය දීලා තියෙනවා කියද ඒකකයේ විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 15යි. මේකට එකතු වෙන්න ඕන මොකද්ද? ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඊළඟට අපිට දීලා තියෙනවා විකුණුම් නියෝජිත කොමිස්. ඒක භාණ්ඩේ විකුණ අධිධාරණ එකක් මිසක් නිෂ්පාදන ධාරණ එකක් නෙවෙයි. මේක අපිට නිෂ්පාදනයට අදාළ නෑ. ඊළඟට දීලා තියෙනවා ඒකකයක ස්ථාවර නිෂ්පාදන මේ තියෙන ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය 12යි. ඊළඟට දීලා තියෙන ඒකකයේ ස්ථාවර නිෂ්පාදන නොවනනේ. ඒක අපි නිෂ්පාදනයට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙක එකතු කරුවම 27යි. 47ක් එනවා ළමයි. පළවෙනි එකට උත්තරේ. රුපියල් 47යි. ඕක ගන්න බැයි නම් වැඩක් නෑ වැඩේ ඈ. ඔයාලට මේ ගාන කියවුවම තේරෙන්න ඕන. දැන් නිෂ්පාදන පිරිවැය ලේඛන හදලා තියෙන්නේ අපි. ඒතකොට නිෂ්පාදන පිරිවැයක් හැදෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවා. නිෂ්පාදන පොදුකාර්ය ගත්තාම මේක ඇතුලේ තියෙනවා විචල්්‍ය වෙන පොදුකාර්ය, හා ස්ථාර පොදුකාර්ය. එතකොට මේ දෙක එකතුව තමයි මුළු නිෂ්පාදන පොදුකාර්ය. ඔය සේරම එකතු කරාම තමයි නිෂ්පාදන පිරිවැය. ඊළඟට ඉල්ලනවා ළමයි මුළු පිරිවැය. ආයෙක හොයමු. මුළු පිරිවැය කියන්නේ මේ ව්‍යාපාරයේ දරන සියලු පිරිවැය. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය කියන්නේ ළමයි මුළු පිරිවැය. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 47යි. මේකට එකතු වෙනවා අනිකුත් වියදම් ටික. දැන් ළමයි ප්‍රාථමික පිරිවැය අපි අරගෙන තියෙන නිෂ්පාදන පිරිවැය ඇතුලේ තියෙනනේ 47 ඇතුලේ. ඒකකයක විචල්්‍ය නිෂ්පාදන පිරිවැය 15ක් ගත්තනේ. ඒකත් අර 47 ඇතුලේ තියෙනවා. ඊළඟ විකුණු නියෝජිත කොමිස් අපේ නිෂ්පාදන පිරිවැය කොටසේ නෑනේ. එතකොට ඒක නමුත් වියදමන්නේ. එහෙනම් අපි ඊළඟට ගන්නවා මොකද? විකුණුම් නියෝජිත කොමිස්. ඒක ගන්න ඕන. මුළු පිරිවැයන ඉල්ලන්නේ. ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 12 අපි අර 47 ඇතුලේ තියෙනවා. නිෂ්පාදන පිරිවැය හොයද්දි ඒක තියෙනවා. මම එතකොට මුළු නිෂ්පාදන පිරිවැය දාලා තියෙන හින්දා තමයි ආපහු ওই 12 එකතු කරන්නේ නැත්තේ. ඒකකයක ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය තියෙනවා 18ක්. අන්න. ඒකකයක ස්ථාවර නිෂ්පාදන නොවන පොදුකාර්ය තියෙනවා කීයද? 18ක්. අපිට ඕන විකුණුම් නියෝජිත කොමිස් ටික විතරයි. ඒක විකුණුම් මිලේ 100%යි. විකුණුම් 100යි නේ ළමයි මේ. ඒකෙන් 100ට 5ක් කියන්නේ 5යි. එහෙනම් 47ට 5යි 18යි සේරම එකතු වුනහම රුපියල් කීයක් දෙන්නේ? 70යි. එහෙනම් උත්තරේ ඒකක පිරිවැය 70යි. ඒකක විචල්්‍ය පිරිවැය කීයද කියලා අහනවා. හරි. අපි බලමු. ගාන ආපහු කියවගෙන එන්න ඕන. ප්‍රාථමික පිරිවැය කියන එක කියනවනේ සියල්ල විචල්්‍යයි කියලා. එහෙනම් 100 විචල්්‍යයි. 100 කියන එක විචල්්‍යයි. තව මොනවද විචල්්‍ය බලන්න. ඒකකයක විචල්්‍ය නිෂ්පාදන පොදුකාර්ය 15යි. ඒකත් විචල්්‍යයි. විකුණුම් නියෝජිත කොමිස් මොකද ළමයි කියන්නේ? විකුණුම් නියෝජිත කොමිස් කියන එකත් ළමයි විකුණුම් මිල මත වෙනස් වෙනවනේ. එතකොට ඒකත් විචල්්‍යයි. 100ෙන් 100ට 5ක් කියන්නේ 5යි. එහෙනම් විකුණු නියෝජිත කොමිස් කියන්නේ ළමයි විචල්්‍ය වියදම. අනිත් දෙකම ස්ථාවරනේ. 12යි 18යි එහෙනම් මෙච්චරයි. සේරම එකතුව කීයද? 20යි 120යි ඈ.
නිකම් 20ක් නෙමෙයි 120ක් එන්නේ. මොකද්ද මම මේ නේ වැරදිලා ළමයි. ඔව් ඔව් ඔව්. මම මේ 100 දාගෙන තියෙන විකුණුම් මිලනේ. පිස්සුනේ. මෙතනනේ 20යි ඈ 100 නෙමෙයි. වැරදුනා. ආපහු බලන්නකෝ මට වැරදුණු තැන මම මේ ප්‍රාථමික පිරිවැය අර සියල්ල විචල්යයි කියලා එහෙම කටින් කියලා දාලා තියෙන්නේ 20 නෙමේ 100 විකුණුම් මිල. ආපහු මම ඉක්මනට කියන්න යන්න. එතන වැරදුණු හින්දා ඔයාලත් නැත්තම් අවුල් යනවනේ. විචල්්‍ය පිරිවෙන ඉල්ලන්නේ. ඔය මෙන්න මේ මම මේ තරු දානවා විචල්්‍ය. ප්‍රාථමික පිරිවැය සියල්ලම විචල්්‍යයි කියලා මේ ගානේ කියලා තියෙනවා. එතකොට ඒක විචල්්‍යයි. ඒකක විචල්්‍ය පිරිවැය 15 දීලා තියෙනවා. ඒකත් විචල්්‍යයි. ඊළඟ විකුණු නියෝජිත කොමිස් විකුණු මිලෙන් 105යි කියනවනේ. ඒකත් විචල්්‍යයිනේ. එතකොට විකුණු මිල වෙනස් වෙද්දි මේ විකුණු නියෝජිත කොමිසුත් වෙනස් වෙනවා. 100 එතකොට දැනට දීලා තියෙන විකුණු මිල 100යි. ඒ මත 105ක් කියන්නේ 5යි. එතකොට එන්නේ කීයද? 40යි. උත්තරේ 40යි. ඒකක 6000 ක්‍රියාකාරී මට්ටමේදී ඒකක ස්ථාර පිරිවැය කීයද කියලා අහනවා. ඒකක 6000ක ක්‍රියාකාරී මට්ටමේදී ඒකක ස්ථාවර පිරිවැය කීයද කියලා තමයි අහන්නේ. ළමයි ඒක මෙහෙම හොයන්න පුළුවන් නේද? ලොකු දේවල් අවශ්‍ය නැහැ. දැන් අපිට ස්ථාවර ඒකක ස්ථාවර පිරිවැය අපිට දැන් කීයක් දීලා තියෙනවද කියලා චුට්ටක් බලන්න. ඒකක ස්ථාවර පිරිවැය කියන්නේ මෙන්න මේ දෙකේ එකතුවනේ. ඒකක ස්ථාවර නිෂ්පාදන පොදුකාරය නිෂ්පාදන නොවන පොදුකාරය දෙකේ එකතුව. අපි ගමු 12 ධන 18 කීයක් එනවද බලන්න. 30යි. මේ ඒකක 10000ක් හදද්දි පිරිවැය. හරිද? කීයක් හදද්ද? ඒකක 10000ක් හදද්දි පිරිවැය තමයි ඔය. එහෙනම් අපි මුළු පොදුකාර්ය පිරිවැය ස්ථාර පොදුකාර්ය පිරිවැය හොයන්න මොකද කරන්නේ? ඒකක පොදුකාර්ය පිරිවැය ඔය ඒකක ස්ථාර පොදුකාර්ය පිරිවැය ගුණ කරනවා ඒකක 10000ෙන්. එතකොට යනවා ළමයි මුළු ස්ථාවර පිරිවැය. අපෙන් අහන්නේ ක්‍රියාකාරී මට්ටම 6000 දිනේ. හරි. මේකේ මුළු ස්ථාර පිරිවැය කීයක් එනවද බලන්න. 30000 10 10න් ගුණ කරුවහම ලක්ෂ 3යි. ඒ කියන්නේ ළමයි මුළු ස්ථාවර පිරිවැය ලක්ෂ 3යි. එහෙනම් ඒකකයක හොයන්න මොකද කරන්නේ? ඒකක 6000 දී ඒකක පිරිවැය හොයන්න මොකද අපි කරන්නේ? මේ මුළු පොදුකාර්ය පිරිවැය බෙදනවා 6000න්. එතකොට එනවා කීයද? 50. ආපහු මම කියන්නම්. මං උඩ ටික හැබැයි මට මකන්න වෙනවා. හැමතැනම දැන් කඩු සටහන තියෙන හින්දා ඉස්සලා මේ අයන්නටයි අයන්නේ 1ටයි 2ටයි 3ටයි උත්තර ටික නැති අය ඔයක හදාගන්නකො. ඊට පස්සේ මම ආයන්නට උත්තරේ එන විදිහ ආපහු කියන්නම්. හරි අපි බලමු ඕකේ ආයන්නට උත්තරේ ගන්න විදිය. නැවත සැරයක්. අපිට ගානේ දීලා තියෙනවනේ ළමයි ඒකකයකට අදාළ විස්තාර පිරිවැය. මෙන්න මේ තියෙන්නේ 12යි 18යි. එතකොට මුළු ඒකකයට අදාළ ඒකකයට අදාළ ස්ථාවර පිරිවැය 12යි 18යි එකතු වුනහම 30යි. එතකොට ළමයි ඒකකයක පිරිවැය හොයන්නේ කොහොමද අපි හැමතිස්සම? ඒකකයේ ස්ථාවර පිරිවැය හැම හොයන්නේ මුළු ස්ථාවර පිරිවැය බෙදීම මුළු FC බෙදීම ඒකක ගාන. එතකොට ඒකකයේ ස්ථාවර පිරිවැය 30යි ආදේශ කරගත්තා. මුළු FC x කියලා දාගත්තා. ඒක හොයාගන්න ඕන. ඒකක ළමයි 10000 දිනේ මේ අපිට දීලා තිබුණේ ඒකකයක පිරිවැය 30යි කියලා. එහෙනම් 10000න් බෙදුවා.
එතකොට ළමයි මේකේ x තනි කරගත්තාම ඔයාට එනවා ලක්ෂ 3ක්. ඒ කියන්නේ එදාට තිබුණු මුළු ස්ථාර පිරවැය ලක්ෂ 3යි. දැන් අපෙන් ගාණේ අහන්නේ මොකද්ද? අපෙන් ගාණේ අහන්නේ ඒකක 6000 දී ඒක ඒකක 6000 දී ඒකක ස්ථාර පිරවැය කීයද? එහෙනම් මුළු ස්ථාර පිරවැය කොහොමද ළමයි? ස්ථාර පිරවැය කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ ඒක ප්‍රමාණයක මුළු ස්ථාර පිරවැය. නේද? ඒක ලක්ෂ 3යි ඒකක 6000 දීත් 6000න් බෙදුවා. එතකොට එනවා 6 වරක් 5යි. උත්තරේ 50යි. එහෙම තමයි ඒක ගත්තේ. ඊළඟ ප්‍රශ්නය 49. සමාගමක ලාභ පරිමා ප්‍රස්ථාරය පහත දී ඇත. මෙම ප්‍රස්ථාරයේ ABC තුලින් දක්වා ඇති අයිතම හඳුනා ගන්න. ළමයි ලාභ පරිමා ප්‍රස්ථාර මේ ටික මම ඔයාලට දීලා තියෙනවා. මෙතන 49 දී කියන්නේ අලාභ කොටස මේ පෙන්වන්නේ. මෙන්න මේ ටික අලාභ. අලාභය. එහෙම නැත්නම් මෙතන මේ කෑල්ල මෙන්න මේ අවසාන ඉතුරු වෙන කෑල්ල කවුරු හරි ස්ථාවර පිරිවැය කියලා තියෙනවනේ ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද විකුණුම් භාණ්ඩ විකුණන්නේ නැති වුනහම දරන්න වෙන්නේ අලාභ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් දරන්න වෙන්නේ විකුණුම් පිරිවැය මේ ස්ථාවර පිරිවැය. වික්කත් නැතත් ස්ථාවර පිරිවැය දරන්න වෙනවා. ඒක තමයි ළමයි අලාභය වෙන්නේ. එහෙනම් අලාභය කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර පිරිවැය කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැත. ඊට පස්සේ B මෙන්න මේ B කොටස තමා ළමයි සමච්ඡේද ලක්ෂය. සමච්ඡේද ලක්ෂය. C කොටස තමා ළමයි ලාභ කලාපය නැත්තම් ලාභය. ඔය ප්‍රස්ථාර දීලා තියෙනවා බලා ගන්න. ප්‍රස්ථාර තුනක් තිබුණා ඔය ලාභ පරිමාප කොටසේ. අපි මේ ප්‍රස්ථාර තුන කතා කරන්න තියෙන එකක් ඈ. මම මේ ඒ ටික ගැන මේ කතා කරලා තියෙන්නේ. හරි. 50. මේක ළමයි පන්තිදි කතා කරනවා. නිෂ්පාදන සමාගමක් පවතින යන්ත්‍රයක් වෙනුවට මේක කතා කරලා තියෙන්නේ. නව යන්ත්‍රයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී. මේට අදාළ ශක්තිත අධ්‍යයනයේ පැවැත්වීමට දරන ලද පිරිවැය 50000යි. මේ මිලදී ගැනීමට අදාළ පහත ඇස්තමේන්තු පිළියෙල කර ඇත. මූලික මුදල් ගලා යාම කියන්නේ බිඳුවෙනි අවුරුද්දේ මුදල් ගලා යාම කීයද කියලා අහනවා. බිඳුවෙනි අවුරුද්දේ නව යන්ත්‍රයේ පිරිවැය ළමයි 1000 එළියට යනවා. පැරණි යන්ත්‍රේ විකුණන්නේ ළමයි බිඳුවෙනි අවුරුද්දේනේ. එතකොට සල්ලි 300ක් එනවා. ධන මුදල් ප්‍රවාහය. අතිරේක කාරක ප්‍රාග්ධනයේ බිඳුවෙනි අවුරුද්දේ යන එකක්. දැන් එහෙනම් කීයක්ද බලන්න එන්නේ? මෙතන මේ ශක්්‍යතා අධ්‍යයනය සඳහා දැරීමට ගියෝ පිරිවැය කියලා මම මුලින්ම දීලා තියෙනවා 50000ක්. ඒක එනවද? නැහැ. ඒවට අපි කියනවා මොන පිරිවැය කියලාද? ගිලුණු පිරිවැය කියලා කියනවා. ඒවා එන්නේ නැහැ. එතකොට මේ කාරක ප්‍රාග්ධනයත් යනම. එතකොට ළමයි ඍණ දෙකක් තියෙනවනේ 1000යි 200යි. දෙකේම එකතුව ඍණ 1200යි. මෙතන ධන කෑල්ල එකතු වුනහම 900යි. මේක අතර ගාන 900යි. එහෙනම් මූලික ගලා යාම රුපියල් ලක්ෂ 9යි. දැන් උත්තර පත්‍රයන් ළමයි ඔය පැරණි යන්ත්‍රයේ විකුණුම් කෑල්ල අයින් කරලා ලියලා තියෙනවා නම් ඒත් ලකුණු දීලා තියෙනවා 1200ට. නමුත් ඇත්තටම ගත්තොත් ළමයි මූලික මුදල් ගලා යාමක් තියෙන කීයක්ද? 900ක. අපේක්ෂිත වාර්ෂික ශුද්ධ මුදල් ගලා යාම කීයද කියලා අහනවා. කොහොමද ඒක හොයන්නේ ළමයි? මේ බලන්නකෝ. ගලා යාම මෙච්චරයි කියලා දීලා නැහැ. නමුත් අපිට දීලා තියෙනවා නේද ආයෝජනයේ පිළිගෙවුම් කාලය අවුරුදු 3යි කියලා. මූලික ආයෝජනයේ ලක්ෂ 9ක්නේ. ඒකේ තේරුම මේ ලක්ෂ 9 පිළිගෙවුම් කාලයේ තේරුම මේ ලක්ෂ 9 අවුරුදු 3ක් තුල කව වෙනවා. අපිට ගාණ යට දෙනවා ශුද්ධ මුදල් ගලා යාම සෑම වසරකම සමාන වේයයි උපකල්පන. ඒ කියන්නේ හැම අවුරුද්දකම සමානයි. එහෙනම් ළමයි පිළිගෙවුම් කාලේ හොයන සූත්‍රයක් තිබ්බනේ මුදල් ප්‍රවාහ සමාන වෙද්දී මූලික ආයෝජනයේ බෙදීම එක් වසරක මුදල් ප්‍රවාහය. ඒක තමයි ඉල්ලන්නේ. x සමාන වෙනවා අවුරුදු 3ට. එතකොට එන්නේ කීයක්ද ළමයි? 300යි. ලක්ෂ 3යි.
තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. හැංගිලා ඉන්න එපා මැසේජ් එකක් දාන්න. අපි මූලිකව යොදවන්නේ ලක්ෂ 9යි. ගානේ පිළිගෙවුම් කාලය අවුරුදු 3යි කියලා කියනවා. එතකොට ළමයි ලක්ෂ 9 අවුරුදු 3ක් තුල කවර් වෙනවා කියලානේ කියන්නේ. එහෙනම් ළමයි එක අවුරුද්දකට හම්බ වෙන සුද්ධ මුදල් ප්‍රවාහය ලක්ෂ 3යි. ලක්ෂ 3 එව්වා 3 පාරක් ආවම අවුරුදු 3ෙන් කවර් වෙනවා. අය අහගන්නකෝ. පිළිගෙවුම් කාලය කියන්නේ අපි යොදවන මූලික මුදල අපිට කවර් කරගන්න යන කාලයට. අපි මූලික යොදවන මුදල මේ ව්‍යාපෘතියේ ලක්ෂ 9යිනේ. ලක්ෂ 9 අවුරුදු 3ක් තුල කවර් වෙනවා නම් එක අවුරුද්දක මුදල් ප්‍රවාහය විදිහට මට එන්න ඕන කීයද? ලක්ෂ 3යි. ඒක තමයි උත්තරයට ගත්තේ. ගානේ එහෙම ගන්න අපිට ලේසි වෙන්න කියලා තියෙන හැම අවුරුද්දකම මුදල් ගලායම සමානයි. ඒ කියන්නේ අපි උපකල්පනය කරන හැම අවුරුද්දකම 3 ගාන එනවා. එතකොට අවුරුදු 3ක් තුල මේක සම්පූර්ණ වෙනවා යොදවපු මුදල.